Hi guys, welcome to Beyond the Stay podcast series. This is the very first episode of the Beyond the Stay podcast. So, as I told you, we started this podcast to talk about tourism, real estate and leisure industry with industrial real experts. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා ඒ වගේම industrial real expert කෙනෙක්. නිෂාන්, අයිබෝන්. අයිබෝන්. ඉතින් නිෂාන් කොහොමද මේ දවස්වල ජීවිතේ? ප්‍රොජෙක්ට්ස් එක්ක ඉතින් ගෙවෙන ජීවිතයක් තමයි ඉතින් තියෙන්නේ. මේ දවස්වල professional life and the private life going well. මට ඔක්කොම කලින් කියන්න අද උදේ නැගිට ගමන් මොකද්ද මතක් වුණ ප්‍රොජෙක්ට් එක කියලා? අද උදේ නැගිට ගමන් මතක් වුණ ප්‍රොජෙක්ට් එක ඇත්තට මේ දවස්වල අපේ ඩිසයින් ටීම් එක ගොඩක් වැඩ කරන ප්‍රොජෙක්ට් එකක්. එලින්ඩර් ලයිෆ් කිරින්ද. කිරින්ද? wow, nice location. Yes, it's a service apartment project next to Kirinda Beach, right next to Kirinda Beach, as well as the Kirinda Raja Mahavihara. ඒක ළඟම තියෙන project එකක්. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් marketing එහෙම වැඩිපුර යනවා. එතකොට ඒ නිසා පොඩ්ඩක් ඒ project එකට වැඩිපුර design staff එක මේ දවස්වල එකතු වෙලා තියෙනවා. උදෙන්ම ඉතින් ඒකේ message එකක් තමයි phone එක අතර ගත්තාම තිබ්බේ. එනිසා ඉතින් අද උදෙන්ම මතක් වෙච්ච ප්‍රොජෙක්ට් එක විදිහට ගත්තොත් කිරින්ද තමයි. කිරින්ද එලින්ඩර් ලයිෆ් එක. හරි. මට කියන්න නිෂාන්, ඔයාගේ මේ ආකිටෙක්චර් කියන රෝල් එක, ජොබ් එක ඔයා කලින් හිතලා ආපු එකක්ද නැත්නම් මේක අන්එක්ස්පෙක්ටඩ් විදියට ඔයා ජොයින් වෙන එකක්ද? නෑ. එහෙම අන්එක්ස්පෙක්ටඩ්ලි ජොයින් වෙච්ච ප්‍රොෆෙෂන් එකක් නෙමෙයි මට ආකිටෙක්චර් කියන්නේ. නමුත් එහෙම අන්එක්ස්පෙක්ටඩ්ලි එහෙම ප්‍රොෆෙෂනල් ෆීල්ඩ්ස් වලට එන කට්ටිය ඉන්නවා. ඇත්තටම මම ආකිටෙක්චර් කරන්න මට ආස හිතුනේ මම නිකන් 8 වසර 9 වසර වගේ ඉස්කෝලේ ඒ වගේ කාලවලදී වෙන දෙයක් හින්දා නෙමෙයි මොකද මම ඒ දවස්වල පොඩි කාලේ ඉඳන් 6 වසරේ 4 වසරේ 5 වසරේ වගේ තමයි අපේ මගේ හෝම් ටවුන් මම ගෙවල් හොරණ ඒ නිසා ඉතින් එහෙ අපේ තිබ්බා ආර්ට් ක්ලාස් එකක්. Okay. මම නම් වශයෙන් මෙන්ෂන් කරොත් මගේ ආර්ට් ගුරුවරයා මංගල ප්‍රියන්ත කලා අධ්‍යක්ෂකවරයෙක්. එතුමා තමයි ඇත්තටම අපිට මුලින්ම අර චිත්‍ර ක්ලාස් එකට නිකන් අර ආසාවට චිත්‍රපන්ති දාන්නේ ගෙදරින්. ගෙවල් ළඟ. ඉතින් සර් ගාවට තමයි මුලින්ම චිත්‍රපන්ති ගියේ. ඒ යනකොට අපි දකිනවා කියන්නේ ඒ පන්තියේ මෙහෙම ක්ලාස් කඩලා නැහැ. ප්‍රයිමරි එකේ ළමයි ටික of course ඒ ටික බලන්නේ මිස් තමයි ගොඩක් ප්‍රයිමරි එකේ ළමයි ටික බලන්නේ. 6 වසරෙන් උඩට ආවට පස්සේ මෙතන 6 වසරේ ළමයි ටික වැඩ, මෙතන 7 වසර, අතන 8 වසරේ ඔක්කොම ටික නේ එක හෝල් එක වගේ සර්ලා ගෙදර තැන් වල එක එක ලෙවල් එකේ ළමයි වැඩ. එතකොට ඔතනදී තමයි අපිට ඔය ආකිටෙක්චර් කියන වචනේ ඇහෙන්න ගන්නේ. يعني අපි ආකිටෙක්චර් කියලා ප්‍රොෆෙෂන් එකක් ගැන අහන්න ගන්න ඔකතනදී මොකද සර් හැම වෙලාවෙම සර් ගාවට එනවා සර්ගේ පරණ ගෝලයෝ ආකිටෙක්ස්ලා වෙච්ච අය සහ ඊට පස්සේ ආකිටෙක්චර් ෆීල්ඩ් එකේට එන්න ඉන්න කට්ටිය මොරටුව කැම්පස් එකේ ඒ වෙලාවේ ඉගෙන ගන්න කට්ටිය ඒ වගේ ගොඩක් කට්ටිය එතකොට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. එතකොට ඔතනින් තමයි අපි අර ආකිටෙක්චර් කියලා දෙයක් ගැන මුලින්ම අහන්නේ. එතකොට එතෙන්දී එතකොට ඔය එතකොට මම ඇත්තටම ආර්ට්ස් පැත්තට කියන්නේ ඩ්‍රෝවින් පැත්තට පොඩ්ඩක් කැමතියි පොඩි කාලේ ඉඳන්ම. අර අපිට නිකන් අපි නිකන් ආభాෂයෙන්ම නිකන් අර අතන ඉඳලා නිකන් ආభాෂයෙන්ම නිකන් පොඩ්ඩක් ආකිටෙක්චර් ගැන අහලා බහලා තිබ්බකින් තමයි අපි ආකිටෙක්චර් පටන් ගන්නෙ. ඊට පස්සේ නිකන් සර් කියනවා මෙහෙමයි මෙන්න මෙහෙම පාත් තියෙනවා යන්න. මෙහෙම පාස් තියෙනවා ආකිටෙක් කෙනෙක් වෙනවා නම් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඔය 9 වසරේදී විතරද ඒ හැදිච්ච අපි කියන්නේ සිංහලෙන් කිව්වොත් නේ අර ඇම්ම කියලා කියන්නේ. ඒක හැදෙන්නේ අර වැඩ දැකලා නේ ආකිටෙක්චර් ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා ආකිටෙක්චර් ෆැකල්ටි එකට යන්න. ඇපිටියුඩ් ටෙස්ට් එකට අර ක්ලාස් එකේ ළමයි ඇත්තටම දැන් A level කරලා ඉවරලා ඒගොල්ලෝ නවතින්නේ නැහැ. A level කරලාත් ඒගොල්ලෝ ඒ තාට් ක්ලාස් එකට ඇවිල්ලා අර ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර අඳිනවා. ඔය වගේ ඊට පස්සේ කියන්නේ ආකිටෙක්චර් යන්න කන්සෙප්චුවල් චිත්‍ර තමයි ගොඩක් වෙලාවට ඒ දවස්වල ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ තිබ්බේ. එතකොට අර ඒවා දැකලා අපි බලනවා අපි දකින්න නියම් පැස්ටල් කූරෙන්
දියසායන් වලින් යන්නේම නෙමෙයි අර චිත්‍ර හරි අමුතුයි. හරි ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර කියන්නේ දැන් අපි කියන්නේ හරි. අපි පොඩි ළමයි විදිහට අපිට හරි අමුතුයි ඒ චිත්‍ර. ඊට පස්සේ ඔය ඔන්න ඔය කුතුහලෙන් තමයි ආකිටෙක්චර් වලට මම හැරුණේ. එතකොට නිෂාන් මම හැවුවොත් ඔයාගෙන් what is the turning point on your career, architecture career? ටර්නින් පොයින්ට් එකක් විදිහට ගත්තොත් මම කැම්පස් ගියාට පස්සේ මගේ ඊළඟ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මම ට්‍රේනින් ගිය තැන. මම ආකිටෙක් ජනක ධර්මසේන ගාව තමයි ට්‍රේනින් ආකිටෙක් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. සර් ගාවින් තමයි මෙතනම ප්‍රොෆෙෂනල් වැඩකට අත ගහන්නේ අපි. ට්‍රේනින් ආකිටෙක් කෙනෙක් විදිහට. එතකොට සර් ගාවින් තමයි මුලින්ම ටර්නින් පොයින්ට් එක හැදෙන්නේ. සර් කියන්නේ හැම වෙලාවෙම හරි. මෙහෙමයි ඔයා ඉස්සරහට යන්න මුලින්ම වැඩකට අත ගැහුවොත් තමයි ඔයාට ඉස්සරහට කියන්නේ මුලින්ම එක්ස්පීරියන්ස් ගන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ sooner the better කියන්නේ. sooner the better. ඒතකොට සර් third year එකේ ට්‍රේනින් කියලා බලන්නේ නැතුව අපිට නිකන් ලොකු ප්‍රොජෙක්ට්ස් වල දෙනවා මේ කරලා බලන්න කියලා දෙනවා. බැරි ගාතේ හරි ඒ දවස්වලත් third year student. ඊට පස්සේ ඒ වගේ එතන තමයි මම දකින විදිහට මගේ පළවෙනි ටර්නින් පොයින්ට් එක නේ. ඒක මම ඔය ටර්නින් පොයින්ට් එක හරියටම වැඩ කරන්නේ මම 5th year කැම්පස් එකෙන් අපේ ෆයිනල් එක්සැමිනේෂන් එකෙන් පස්සේ එළියට එනවා. මම third year සර් ගාව වැඩ කරන්න පටන් අරන් third year fourth year fifth year මම සර් ගාව part time වැඩ කරනවා. ඊට පස්සේ 5th year වැඩ කරලා 5th year ගේ අන්තිම මාස ටික වැඩ කරන්න වෙන්නේ නැහැ සර් ගාව. මොකද CDP comprehensive design project. ඒක තමයි අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරන කාලේ වැඩ කරගෙන ප්‍රොජෙක්ට් කරන්න බැරි හින්දා සර් ගාව අන්තිම මාස ටික වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ප්‍රොජෙක්ට් එකේ රිසල්ට්ස් ආවට පස්සේ කියන ෆයිනල් ඉයර් රිසල්ට්ස් ආවට පස්සේ මම සර්ට ගිහලා කියනවා සර් එහෙනම් මම සති දෙකක් විතර ඉඳලා ෆ්‍රී එකක් පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් අරන් ඔෆිස් එන්නම් කියලා. එතන තමයි මගේ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට මාව හැරවෙන ටර්නින් පොයින්ට් එක වෙන්නේ. සර් කියනවා නෑ නිෂාන් ඔයාලට මං ගාව දැන් ජොබ් එක නැහැ කියලා. මම එකපාරට බය වුණා මොකද මගේ අතින් වරද්දක් වෙලාද නෑ. ඊළඟ සර් කියනවා නෑ නිෂාන් මම කරන ස්කේල් එකේ ප්‍රොජෙක්ට්ස් දැන් ඔයා මේ අවුරුදු 3ක් විතර ඇතුළත ඔයා අතපත ගාලා දැන් ඒ නිසා මං ගාව ඉන්න එපා. මට ඔයාව තියාගන්න එක මට ලාභයි. ඔයා මගේ ප්‍රොජෙක්ට්ස් දන්නවා, ක්ලයන්ට්ස්ලව දන්නවා, මගේ ස්ටයිල් එක දන්නවා. ඊට සර් මට කියනවා ලංකාවේ ලොකු ආකිටෙක්චරල් ෆර්ම්ස් ඒ දවස්වල මම මේ කියන්නේ 2015 ලොකු ආකිටෙක්චරල් ෆර්ම් 4ක් තියෙනවා. ලොකු ප්‍රොජෙක්ට්ස් අත ගන්න පුළුවන් තැනක වැඩ කරන්න. ඒක තමයි මට සර් කියන සර් ගාවින් සර් මාට කියන්නේ 50 ඉවරලා මට කියනවා කම්පැනිස් 4ක්. සුරත් වික්‍රමසිංහ ඇසෝසියේට්ස්, මිහිඳු කීර්තිරත්න ඇසෝසියේට්, DCL DG5 කියන 4. සර් මට කෙලින්ම කියන්නේ 4. ඔය 4න් එක වැඩට යන්න කියලා. එතකොට තමයි මට තේරෙන්නේ මම 50 එකේ එක්සෑම් එකට කරන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. සර්ම තමයි කියන්නේ පොඩි ප්‍රොජෙක්ට් කරන්න එපා එක්සෑම් එකට කියලා. කොළඹ මැද්දේ ලොකු සයිට් එකක් අරගෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා තැනක ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. එතකොට තමයි මට තේරෙන්නේ ඒ මිනිස්සයා මෙන්න මේ කිව්වේ මෙන්න මේ පාත් එක හදා ගන්න ඕනේ තමයි. එතන තමයි මගේ පළවෙනි ටර්නින් පොයින්ට් එක ගත්තේ. ටර්නින් පොයින්ට් එක ඒක. ඇත්තම කතාව. ඊට පස්සේ තමයි සුරත් වික්‍රමසිංහ එකට ජොයින් වෙලා එතන ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරලා මම දැන් ඉන්න කම්පැනි එකට ජොයින් වෙලා එතන ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරලා සහ මගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ මේ ලෙවල් එකට එන්න මට ටර්නින් පොයින්ට් උනේ ජනක සර්ගේ ඒ ඇඩ්වයිස් එක තමයි ඇත්තම කිව්වේ. එතකොට නිෂාන් ක්ලයන්ට්ස්ලාගේ මේ දවස්වල එන වැඩිම රික්වෙස්ට් එක මොනවටද දෙන්නේ? ලක්සරි වලටද, ස්පේස් වලටද, නැත්නම් ඉන්වෙස්ට්මන්ට් වැලියු වලටද, විව්ස් වලටද? මෙහෙමයි. ඕනම ක්ලයන්ට් කෙනෙක් ඒක තීරණය වෙන්නේ ක්ලයන්ට්ගේ ස්වභාවය අනුව. ක්ලයන්ට් තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරන්නේ මොකටද කියන එක මත. ඔයා කමර්ෂල් වැලියු එකකට ඉන්වෙස්ට් කරනවා නම් ක්ලයන්ට් බලන්නේ හැම අංගලෙම ලාභයක් ලබන්න. හොරු කියන්න ඕනේ නෑනේ. ඔයා ලක්ෂ 100ක් වියදම් කරන්නේ කමර්ෂල් ප්‍රොජෙක්ට් එකකට. يعني කමර්ෂල් පර්පස් නම් ඔයා බලන්නේ ලක්ෂ 100ම හැම සතයකින්ම ලාභයක් ගන්න පුළුවන් විදියනේ. හැබැයි ඔයා ගෙයක් නම් කරන්නේ. ඔයා කරන්නේ ඒක ලාභ බලාගෙන නෙමෙයි නං. ඔයාට නිකන් හෝම්ලි ෆීලින් එකට ඔයාට නිදහස් ඔයා කරන ජොබ් එකත් එක්ක සෑහෙන බිසි මිනිස්සෙක් ඊට පස්සේ ගෙදර ආවට පස්සේ නිකන් අපි කියන්නේ සනීපෙට
නිදහසේ ඉන්න නම් ඒ වෙලාවට ක්ලයන්ට්ගේ ෆෝකස් එක වෙන එක. අර හැම අංගලෙන්ම ප්‍රොෆිට් එක ලබන්න නෙමෙයි. එතනදී අපි ගොඩක් වෙලාවට ක්ලයන්ට් බලන්නේ more spacious. කියන්නේ ස්පේස් එකේ කොහොම ඔය ෆීලිං එක මොකද්ද ඔය ස්පේස් එකේ. අපි කියන්නේ ගොඩක් වෙලාවට රෙසිඩෙන්ෂල් ප්‍රොජෙක්ට්ස් කරද්දී ඊට පස්සේ හොටෙල්ස් ඒ වගේ ගොඩක් වෙලාවට ඔය කියන ස්පේස් එක ෆීලින් එක ස්පේස් එක දැනෙන්නේ කොහොමද හයිට් එකත් එක්ක කලර්ස් එක්ක අපි පාවිච්චි කරන මැටීරියල් එක්ක ඒ වගේ වෙනස් වෙනවා. එතකොට අපිට එක ක්ලයන්ට් කෙනෙක්ට ගත්තොත් ඒ ක්ලයන්ට්ගේ ෆෝකස් එක වෙනස්. හරිද? දැන් අපි තුමු සමහර ක්ලයන්ට්ලා ඉන්නවා බොහොම පොඩි බජට් එකකින් තියාගෙන කියන නිෂාන්. එතකොට ඒ ක්ලයන්ට් බලන්නේ යාගේ බජට් එකට ෆිට වෙන්න aesthetically of course aesthetics and space management කියන එක ආකිටෙක්චර් වල මොන ප්‍රොජෙක්ට් එකක් කළා තියෙනවා. කමර්ෂියල් ප්‍රොජෙක්ට් එකක් කළා රෙසිඩෙන්ෂල් ප්‍රොජෙක්ට් එකක් කළා ඒක ඇවිල්ලා ඔයාගේ බේස් එක. space and quality of the space. ඒක ඔයාට ඒක නැතුව ඔයාට ආකිටෙක්චර් ප්‍රැක්ටිස් කරන්න බෑ. හරිද? ඉතින් නමුත් අර ක්ලයන්ට්ගේ ෆෝකස් එක වෙනස් වෙනවා. ක්ලයන්ට්ගේ ෆෝකස් එක යා එන ප්‍රොජෙක්ට් එක අරන් එන ප්‍රොජෙක්ට් එකේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක මත ගත්තම මොන වගේ රික්වෙස්ට්ද වැඩිපුරම එන්නේ ඔයාට? වැඩිපුරම දැන් අපි රෙසිඩෙන්ෂල් ප්‍රොජෙක්ට්ස් කරනවා. ඊට අමතරව මම ගොඩක් වැඩ කරපු තැන් දෙකේම මම සුරත් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් එකේ වගේ මම දැන් වැඩ කරන සිවිල් ඇන්ඩ් ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් කන්සල්ටන්සි කියන ගෲප් එක ඇතුලේ SPK ආකිටෙක්ට්ස් එකේ අපි ගොඩක් කරන්නේ කමර්ෂියල් ප්‍රොජෙක්ට්ස්. ගොඩක් හොස්පිටැලිටි සහ කමර්ෂියල් පැත්තට බර ප්‍රොජෙක්ට්ස් තමයි. කියන්නේ හොටෙල්ස් ඊට පස්සේ රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට්ස් සර්විස් අපාර්ට්මන්ට්ස් ඊට පස්සේ කමර්ෂියල් බිල්ඩින්ග්ස් මික්ස් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ මික්ස් ඩෙවලොප්මන්ට් කියන්නේ කමර්ෂියල් පාර්ට් එකකුත් තියෙනවා රෙසිඩෙන්ෂල් පාර්ට් එකකුත් තියෙනවා. ඒ වගේ. එතකොට ඒ ගොඩක් ක්ලයන්ට්ස්ලා ඇත්තටම හොස්පිටැලිටි පැත්තට ගත්තට පස්සේ ප්‍රොෆිට් ඔරියන්ටඩ්ම නෙමෙයි. ගොඩාක් ප්‍රොෆිට් ඔරියන්ටඩ් තමයි. නමුත් ඒ ක්ලයන්ට්ලා සමහරවිට කන්වින්ස් කරන්න පුළුවන් ඔයාට මේ ස්පේස් එකෙන් ඔයාට එන ක්වොලිටි එක හින්දා ඔයාට එන වැලියු එක වැඩි. නැත්තම් මෙතනත් අපාර්ට්මන්ට් එකක් හදලා ඒක විකුණ ගන්න කියන තැන නැතුව ඒ ස්පේස් එකට ස්පේස් එක හින්දා ඒ ඩෙවලොප්මන්ට් එකට එන ක්වොලිටි එක සහ ඒ වැලියු එක හින්දා ඒකේ ඉකොනොමිකල් වැලියු එක වගේ ෆයිනෑන්ෂියල් වැලියු එක වගේම ඉකොනොමිකල් වැලියු එකත් වැඩි වෙනවා කියන එහෙම තේරුම් ගන්න පුළුවන් ක්ලයන්ට්ලා ඉන්නවා. එතකොට අපි දැන් ගොඩක් කරන ඒවා කමර්ෂියල් සහ හොස්පිටැලිටි ප්‍රොජෙක්ට්ස් තමයි ගොඩක් කරන්නේ. එතකොට නිෂාන් දැන් සෝෂල් මීඩියා වලින් මේ ආකිටෙක්චර් කියන එක වෙනස් කරලා තියෙනවද? මම නිකන් දැකලා තියෙනවා Instagram වල රීල්ස් එහෙම බලද්දී මේ Instagram ආකිටෙක්චර් හවුස් කියලා තියෙනවා. සෝෂල් මීඩියා වලින් වෙනස් කරලා තියෙනවද? මේමයි සෝෂල් මීඩියා වලින් සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එක දැන් අපිත් මේ කරන්නේ සෝෂල් මීඩියා kind of thing නේ. සෝෂල් මීඩියා එකෙන් සෑහෙන ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා ආකිටෙක්චර් විතරක් නෙමෙයි හැම ශේෂ්ත්‍රයකටම. මාකටිං පැත්තට ගත්තත් දැන් ඉස්සෙල්ලා ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න ඔයා ඇඩ් එකක් හදලා ටීවී එක දාගෙන සෑහෙන්න කට්ටක් කන්න එපේ. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් හොයාගෙන ඒකට කොස්ටියුම් ටික හදාගෙන ලොකේෂන් හොයාගෙන ලොකේෂන් එකට ගිහිල්ලා වැස්සොත් එහෙම ලොකේෂන් එකේ වැඩේ කරන්න බෑ. දැන් සමහරක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා සෝෂල් මීඩියා වලින්ම දැන් ඒකට දැන් ඔයා සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හයර් කරලා ඔයාට ඒ ඉන්ෆ්ලුවෙන්සර්ගෙන් එන මාකටිං පැත්ත මාකට් රීච් එක සමහරවිට ඒ දවස්වල කරපු ඇඩ් එකකින් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා සෝෂල් මීඩියා වලින් සෑහෙන ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ආකිටෙක්චර් වලටත් ඒ වගේම තමයි. දැන් Instagram ඔයා කිව්ව පොයින්ට් එක Instagramming houses. ඒ කියන්නේ Instagram එකේ තියෙන houses නේ ඔය බලන්නේ ගොඩක්. හරිද? ඒකෙන් වෙන්නේ ඒකෙන් පොඩ්ඩක් අපේ ක්ලයන්ට්ලා සමහර වෙලාවකට මම මෙහෙම කියනකොට සෝරි මොකද හිතන්න එපා. අපේ ක්ලයන්ට් සමහර වෙලාවකට පොඩ්ඩක් අර තමන්ගේ ෆෝකස් එකෙන් එළියට යනවා. ඔයා ලංකාව ඇතුලේ ලංකාවේ අපි නේචර් එකට ලංකාවේ තියෙන ක්ලයිමැටික් කන්ඩිෂන්ස් වලට සහ ලංකාවේ තියෙන ටෙක්නොලොජි ලංකාවේ ඔයාට කරන්න බැරි දේවල් නෑ හොඳේ. ඔයාට වියදම් කරන්න පුළුවන් නම් ලංකාවෙත් ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? ඕනම මැටීරියල් එකක් ලංකාවට ගෙන්නලා ලංකාවෙත් ඕන ඔය පිටරට දකින්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි
I think කොස්ට් එක බාර cost, ගන්න yes. Something if you want something elegant, the cost will be elegant. හරිද? ඒ වගේ. ඒ නිසා සමහරවිට අපිට එන clients ලා Instagram එකේ reel එකක් එහෙම අරන් එනවා. ඒක තමයි මම හැම ඉස්සෙල්ලා මීටර් 30 අඩි 30ක් විතර ඕපන් කරන්න පුළුවන් හොඳ Windows set එකක්. දැන් අපි yes පුළුවන්. අපි તો රියල් එස්ටේට් පැත්තට ටුවරිසම් පැත්තට දැන් අපි පොඩක් ඒ පැත්ත ෆලෝ කරද්දී දැන් අපි සෝෂල් මීඩියා වලින් අපේ ඇල්ගොරිතම් එක ඒ විදිහට හැදෙනවනේ. අපි දැන් ඒ පැත්තෙන් දැන් අපි නිකන් හිතන්නේ එක්සැම්පල් එකක් විදිහට අපි Instagram එකේ මොන හරි ඔය ලස්සන මොකක් හරි හවුස් එක ලේඅවුට් එකක් හරි නැත්නම් හොටෙල් එකක ලේඅවුට් එකක් හරි අපි දැක්කට පස්සේ දැන් අපි ටිකක් ඒක චුට්ටක් බලන් හිටියනවා නැත්නම් ඒකත් එක්ක මොකක් හරි ලයික් එකක් හරි ෂෙයා කරොත් එම ඒ ඇල්ගොරිතම් එක ඊට පස්සේ ඒ විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ මේ වගේ දේවල්. ඔව්. ඒක සමාලාන්නේ අපි හිතුවත් ඇති නිකන් pop up වෙනවා වගේ දේවල්. පොප් වෙනවා. දැන් මේකයි හැබැයි සෝෂල් මීඩියා වලින් ඒ ආකිටෙක්චර් මේක වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙනවා කියන්නේ මෙහෙමයි. ඒකෙන් වෙලා තියෙන්නේ අපේ clientsලට ගොඩක් වෙලාවට අපි කියන්නේ information on your fingertips කියලා. Yeah. Then the whole world is on your fingertips. Yeah. කලින් ඕක කම්පියුටර් එක ඉස්සරහට ගිහිල්ලා ඕක වෙනම සර්ච් කරලා එහෙම කරනවා. දැන් එහෙම නැහැ. එයාලා ඕන දෙයක් බලාගත්ත හැකි, රිෆර් කරත හැකි, ලිටරචර් කියවන්න පුළුවන්. ඕන දෙයක්. හැබැයි ඒකෙදි අපි ඔව් අපිට එනවා Instagramming houses කියලා වගේ يعني මට මේ වගේ ගියක් ඕන කියලා එනවා. එතකොට අපිත් දැනගන්න ඕනේ ආකිටෙක් කෙනෙක් විදිහට ඔක අපිට කියන්නේ ඇත්තටම ෆස්ට් ඉයර් එකේදීම අපිට උගන්වන දෙයක්. يعني clients brief and architect brief කියන දෙක. يعني clients brief එක client හැම වෙලාවෙම අරන් එන්නේ what I want කියන එක. ඕක අපි ෆිල්ටර් කරගන්නනේ what his need කියන එකට. එතෙන්දි තමයි ඔයා ඔයාගේ professional experience එක ඔයාගේ ඉගෙනගත්ත කියන්නේ ලංකාවේ ආග්‍රච්ච අවුරුදු 5ක් ඉගෙන ගන්න තව අවුරුදු 2ක් චාට් එකක් කරලා ඊට පස්සේ ඒක ඉන්ඩස්ට්‍රි එකේ ඒන ෆුල් එක්ස්පීරියන්ස් එකම දාන්න ඕනේ අර ඔයා ක්ලයන්ට් අඳුර ගන්න ඕනේ අපිට සමහරවිට ක්ලයන්ට් එනවා ලක්ෂ 200ක් විතර බජට් එකක් තියාගෙන කෝටි 6ක يعني ලක්ෂ 600ක් විතර රික්වයර්මන්ට්ස් එක එනවා ක්ලයන්ට්ලා හරිද ඒක වෙන්නේ ඇත්තටම අර දේ හින්දාම කියන්නේ Instagram එක බලනවා කියනවා දැන් අඩි 30ක විතර මට මේ වගේ මගේ සම්පූර්ණ සාලෙම ඕපන් කරන්න ඕනේ. හරි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔය අඩි 30ට වැටෙන්න ඕනේ බීම් එක ඒ විදිහට ස්ට්‍රක්චරල් ඩිසයින් වෙන්න ඕනේ. අපි ආකිටෙක්චරලි ඔයක කොහොමද අපි ඕක ඇරෙන්න ඕනේ විදිහ කෑලි කීයකට ඇරෙන්න ඕනේද බයිෆෝල්ඩින් ඒ කියන්නේ ෆෝල්ඩබල් ස්ලයිඩින් මේ පැය මෙහෙම අර බයිෆෝල්ඩින් විදිහට ඕපන් වෙනවද ස්ලයිඩ් කරලා ඕපන් කරනවද ඒ කියන විදිහ අපි ඔක්කොම ඩිසයින් කළා කියමුකෝ. එනකොට අන්තිමේ ඔගේ කොස්ට් එක බැලුවාට පස්සේ අඩි 30ක විතර ස්ලයිඩින් ෆෝල්ඩින් ස්ලයිඩින් වින්ඩෝ එකක් දාන්න සාමාන්‍යයෙන් ලක්ෂ 9ක් 10ක්වත් යනවා ඉතින්. ඔයා ඒ කොස්ට් එකට ඕකේ නම් කරන්න පුළුවන්. හරි නෑ. අන්න ඒකට ඔයා Instagram එකේ බලන එක ඔයාට කොච්චර හරියනවද කියන එක පොඩ්ඩක් සහ දැන් ඔයා හිතන්න ඔයා ඒක දාන්නේ මේ පාරක් ඉස්සරහා තියෙන මහ පාර නම් ඔයා මහ පාරේ ඉඳන් දැන් අඩි 10ක විතර ગેප් එකක් නම් තියෙන්නේ ඔයාගේ සයිට් එකට මහ පාර එජ් එකේ ඉඳන් ඊට පස්සේ ඔයා අඩි 5ක් කියනකො දැන් මිනිමම් සයිඩ් ස්පේස් එක කිව්වම අඩි 5ක් කියමුකෝ අපි. ඔය අඩි 5 කියන්නේ මීටර එකමාරක් තියලා ඔය අර වගේ ඕපන් කළොත් එහෙනම් මොකද වෙන්නේ? සම්පූර්ණ දූවිලි ටික ඔක්කොම ගේ ඇතුළේනේ. එන්නේ එකයි. ඔයා බලන්න ඕනේ ඔයාට ෆින්ගර් ටිප් එකේ තියෙන ඉන්ෆර්මේෂන් ඔයාට හරියන විදිහට ඔයාගේ බජට් එකට ඔයාගේ ලොකේෂන් එකට ඔයාගේ නීඩ් එකට හරියන විදිහට මැනේජ් يعني ඒ විදිහට හරියට තෝරගන්නත් අපි වයිස් ඉනෆ් වෙන්න ඕනේ. එතකොට දැන් අපි ටුවරිසම් ගැන කතා කරොත් නිශාන් දැන් 2022 නේ ඔය කොවිඩ් පැන්ඩමික් එක ආවේ. ඒකෙන් ටුවරිසම් වලට ලොකු ඉම්පැක්ට් එකක් වුණා. දැන් ඒකෙන් පස්සේ මාකට් එක රිකවර් වෙලාද තියෙන්නේ නැත්නම් රිකවර් වෙමින් පවතිනවද? කොහොමද? කොවිඩ් එකයි අපි අමතක කරන්න බෑ පාස්කුයි දෙකම. හරිද? ඔය දෙකම හින්දා අපේ ටුවරිසම් ෆීල්ඩ් එක සෑහෙන ඩවුන් වුණා නේ. ලොකු ඉම්පැක්ට් එකක්. ඊට පස්සේ ලංකාවේ ආපු ඉකොනොමිකල් ක්‍රයිසිස් එක හින්දාත් යම් කිසි දුරකට ටුවරිසම් පැත්තට අපේ හිට් එකක් වුණා. දැන් අපිට කියන්න බෑ ෆුලි රිකවර් වෙලා කියලා කියන්න බෑ. ඇත්තටම රිකවර් වෙමින් පවතිනවා. හැබැයි in a good rate. අපිට කියත හැකි considerable rate එකකින් හොඳට රිකවර් වෙගෙන යනවා දැන්. හරිද? ඕක හැබැයි ඉතින් ආපහු global crisis එක
සමහර වෙලාවට පොඩි හිකප්ස් එන්න පුළුවන්. නමුත් රටක් විදිහට අපේ දැන් මේ වේදකට හොඳ රේට් එකකින් ටූරිසම් කින්දේ රිකවර් වෙගෙන යනවා කියලා. ඔව්. එතකොට නිෂාන් ඔයා හිතන විදියට ප්‍රොපර්ටි එකක් බයි කරන එක මේ වෙලාවේ ස්මාර්ට් ඩිසිෂන් එකක්ද? මෙහෙමයි. ප්‍රොපර්ටි එකකට මේ වෙලාවේ ලංකාවේ ඇත්තම කිව්වොත් ලංකාවේ කවදාවත් දැන් ඔය අහනවා ඇත්තේ මේ වෙලාවේ තියෙන ඩොලර් රේට් එකත් එක්ක. හරිද? කවදාවත් ඔයාට මතක ඇති කාලෙක ඩොලර් එක 100 ඉඳන් 180ට වැඩි වුණාට පස්සේ කවදාවත් ආයේ 100ට අඩු වුණාද? නැහැ. ඕක 140 නවතියි. අය කවදාවත් 100ට එන්නේ ආයේ කවදාවත් 100ට එන්නේ නැහැ. ඔයා ඔයා හිතා ඉන්නවනේ කවදා හරි ආපහු 100ට එනවා කියලා. කවදාවත් එන්නේ නැහැ. එන්නේ නැහැ. ඔයාට ප්‍රොපර්ටි එකක් කවදාවත් ගන්න. මම කියන්නේ sooner the better. මොකද ඔයා ඉන්වෙස්ට්මන්ට් එක කලින් කරන්න ඔයාට ඒකෙන් කැපිටල් ගේන් එකක් එනවා ඔයාගේ ටයිම් එකත් එක්ක. ඔයා අද අපාර්ට්මන්ට් එකකට හරි ගෙයක් හදන්න හරි ඔයා ඉන්වෙස්ට් කරනවා නම් ඔයාද ලක්ෂ 100ක් වියදම් කරන දෙයක් නෑ ඒක. අපි හිතමු නැත්තම් කෝටි වලින් කතා කරොත් කෝටි එකක් අපි ලක්ෂ 100න් කතා කරමු. ලක්ෂ 100ක් වියදම් කරන එක ඔයා තව අවුරුදු 5කින් ඔයාට ඒකේ කැපිටල් වැලියු එකක් ඔයාගේ ප්‍රොපර්ටි එක සහ ඔයාගේ ඒක ඇප්‍රීෂিয়েට් වෙලා. සහ ඔයාට ඒ වෙද්දි ඒ ගාන්ට එකක් හදන්න ගියොත් ලක්ෂ 100 හදන්නත් බෑ. මොකද කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එකත් වැඩි වෙලානේ. ලංකාව නෙමෙයි ලෝකෙත් කවදාවත් 100 තිබ්බ එකක් 200ට වැඩි වෙලා කවදාවත් 100ට අඩු වෙන්නේ නැහැ. ඔක 150 160 නවතිනවා. ඒක තමයි වෙන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් නිෂාන් දැන් හිතන්න මගේ අතේ දැන් මේක මම හිතන්නේ හැමෝටම වගේ තියෙන හිතන දෙයක් මේක. හිතන්න දැන් මගේ අතේ මිලියන 50ක් තියෙනවා. ඔයා ආකිටෙක්චර් කෙනෙක් විදියට ඔයා හිතන විදියට මම ලෑන්ඩ් එකක් බයි කරන එකද නැත්නම් ඇපාර්ට්මන්ට් එකකට යන එකද නැත්නම් ටුවරිසම් ප්‍රොපර්ටි එකකට යන එකද හොඳ? මේ වෙලාවේ ස්මාර්ට් ඩිසිෂන් එක මොකක්ද? මෙහෙමයි. ඔයා ඔක කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන අනිවාර්යෙන්. හරි. එහෙමනම් අන්න එකයි. මම ඔයාගේ මිලියන 50 වියදම් කරන්නේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් කියන මම ඉන්වෙස්ට්මන්ට් එකක් මේ කරන්නේ. ඔයා නැත්තම් වාට වියදම් කරන්න නම් ඕන විතරම විදිහ තියානේ. ලස්සන ගයක් හදන්න පුළුවන්. හරි. නැවත ඉන්වෙස්ට්මන්ට් එකක් ගයක් කවදාවත් ඉන්වෙස්ට්මන්ට් එකක්ම වෙන්නේ නැහැ. හරිද? හැබැයි අපාර්ට්මන්ට් එකක් ටුවරිස්ට් බේස්ඩ් ප්‍රොපර්ටි එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරත හැකියි. මෙහෙමයි. දැන් ලෑන්ඩ් එකක් අවතන ලෑන්ඩ් එකක් අරන් දැම්මා කිව්වත් අවතන ලෑන්ඩ් එකක් අරන් දැම්මත් ඔව් ඒකත් හොඳයි. නමුත් ටුවරිස්ට් බේස් ප්‍රොපර්ටි එකක් ගන්න එක තමයි මම නම් කියන්නේ මම ඇඩ්වයිස් කරනවා නම් මේ වෙලාවේ හොඳ දේ ටුවරිස්ට් බේස් ප්‍රොපර්ටි එකක් ගන්න. මට කියන්න පුළුවන්ද ඇයි ඔයා ඒක හොඳයි කියලා හිතන්නේ? අපි මෙහෙම කියමු. මම මේ කියන්නේ රෙස්ටුරන්ට් එකක් රෙස්ටුරන්ට් එකක් නිකන් ඔය පොඩි හොටෙලයක් කැෆේයක් වගේ නෙමෙයි. මම මේ ඔයා ඉන්වෙස්ට් කරන්නේ මම කියන්නේ දැන් ඔයා ජොබ් එකක් කරන ගමන් ඔයාගේ පොඩි එක්ස්ට්‍රා amount එකක් අතේ ඉතුරු වෙනවා. සහ ඔයාට යම් කිසි ප්‍රාග්ධනයක් තියෙනවා. ඒක ඔයා ඉන්වෙස්ට් කරන්න බලනවා. එතකොට ඔයාට ජොබ් එක අතහැරලා කැෆේ එකක් දාගන්න නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ දැන් හොඳම උදාහරණය තමයි ඔය සර්විස් ඇපාර්ට්මන්ට්ස් කියන જાතිය. මම කිව්වේ මම කලින් ඔයා දැන් ඇහුවාම කිව්වේ කිරින්ද කියලා. කිරින්ද සර්විස් ඇපාර්ට්මන්ට් එකක්. හරිද? ඒක සර්විස් ඇපාර්ට්මන්ට් එක කියන එක ඔයා ගයක් හැදුවා හරි නෝමල් රෙසිඩෙන්ෂල් ඇපාර්ට්මන්ට් එකක් ගත්තා හරි නම් ඔයාගෙන් ඕක රිකවර් වෙන්නේ ඔයා ඕක ආපහු සෙල් කරනකොට විකුණනකොට. හරිද? එනවා ඔයා ලක්ෂ මිලියන 5ක් දැන් 50ක් කිව්වේ. මිලියන 50ක්. ඔයා මිලියන 50ට ගන්න එක ඔයා මිලියන 80කට විකුණයි. තව අවුරුදු 10කින් 8කින් 6කින් whatever that time එකේ. එතකොට ඔයාගේ return of the investment එක එන්නේ ඒ වෙලාවට. එතකොට සර්විස් අපාර්ට්මන්ට් එකක් ගන්න එකෙන් සර්විස් අපාර්ට්මන්ට් කියන concept එකම තියෙන්නේ investments වලට හැදිච්ච concept එකක්. ඒ කියන්නේ ඔයා අපාර්ට්මන්ට් එක සල්ලි දීලා ගන්නවා. ඔව්. හැබැයි ඒ අපාර්ට්මන්ට් එකට ඉන්න ඔපරේටර් කෙනෙක්. ඔපරේටර් කෙනෙක් සම්පූර්ණ ඩෙවලොප්මන්ට් එකට. එතකොට අපි හිතමු අපාර්ට්මන්ට්ස් 100ක් තියෙනවා කියලා. ඔය අපාර්ට්මන්ට් 100ම බලා ගන්න එක ඔපරේටර් කෙනෙක් ඉන්නවා. එතකොට රෙස්ටුරන්ට්ස් අපි හිතමු දැන් අපාර්ට්මන්ට් එකක් ගත්තොත් රෙස්ටුරන්ට් එකක් ජිම් එකක් ඊට පස්සේ රූෆ්ටොප් ජිම් එකක් බා එකක්
ඔය වගේ දේවල් තියෙනවනේ දැන් අපාර්ට්මන්ට්ස් වල ලක්ෂරි අපාර්ට්මන්ට් ලක්ෂරි වල මිඩ් රේන්ජ් අපාර්ට්මන්ට් එකත් ඔය වගේ දේවල් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට සම්පූර්ණ ඔයා අපාර්ට්මන්ට් ඔයා රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් එකක් ගත්තොත් එහෙම ඔයාගේ සර්විස් ඔයාගේ මන්ත්ලි සර්විස් charge එක ඔය ටික ඔක්කොමත් තියෙනවනේ. ඔයාගේ රෙස්ටොරන්ට් එක මේන්ටේන් වෙන්න ඕනේ, බාර් එක මේන්ටේන් වෙන්න ඕනේ, ඒ ටික ඔක්කොම තියෙනවනේ. නමුත් ඔයා සර්විස් අපාර්ට්මන්ට් එක අර ඔපරේටර් තමයි ඔය ටික ඔක්කොම මේන්ටේන් කරන්නේ. හරි. එතකොට සහ ඔයා ඉන්නේ නැති ඔයා හිතමු ඔයා ඒ ගන්න අපාර්ට්මන්ට් එකේ ඔයා හැමදාම ඉන්න නැතුව දැන් ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්න ගන්නේ. එතකොට ඔයා නැති දවස් වලට ඒ අපාර්ට්මන්ට් එක අර ඔපරේටර් රෙන්ට් අවුට් කරනවා. රෙන්ට් අවුට් කරලා එතකොට ඔයා ගත්ත දවසේ ඉඳන් ඒක හදලා ඉවර වෙච්ච දවසේ ඉඳන් ඔයාගේ රිටර්න් ඔෆ් ද ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා විකුණන දවසට අපාර්ට්මන්ට් එක අපි හිතමු ඔයා දැන් මිලියන 50ට ගන්නවා කිව්ව අපාර්ට්මන්ට් එක ඔයාට මිලියන 80කට විකුණන්න දවසට විකුණන්න පුළුවන්. නමුත් ඔයා ඒ විකුණන කාලය අපි අවුරුදු 5ක් කියලා ඔයා ඒ අවුරුදු 5 ඇතුළත ඔයා ඒ අපාර්ට්මන්ට් එකෙන් යම්කිසි ගාණක් උපයනවා. එතකොට ඇත්තටම ඔයාගේ ROI එක පටන් ගන්න අපාර්ට්මන්ට් එක හැදලා ඉවරච්ච දවසේ ඉඳන්. විකුණන දවසට නෙමෙයි. සහ එතන කැපිටල් ගේන් එකක් තියෙනවා. වගේ මෙතන රිටර්න් ඔෆ් ද ඉන්වෙස්ට්මන්ට් මේකිනුත් එනවා. මම කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යනවා නම් මේ වෙලාවේ මම යන්නේ සර්විස් අපාර්ට්මන්ට්. සර්විස් අපාර්ට්මන්ට් එක තමයි අනේක තමයි හොඳම ඩිසිෂන් එක. මම මාකට් එකේ දැකපු දේවල් එක්ක සහ අපි කරන ප්‍රොජෙක්ට්ස් එක්ක බලුවට පස්සේ මම යන්නේ මේ වෙලාවේ සර්විස් අපාර්ට්මන්ට් එකට. ඔයාලා ගාවත් මිලියන 50ක් වගේ තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න කැමති නම් ඔන්න ආකිටෙක්චර් කෙනෙක් අපිට රෙකමන්ඩ් කරනවා සර්විස් අපාර්ට්මන්ට් එකකට යන එක තමයි හොඳම ඩිසිෂන් එක කියලා. එතකොට නිෂාන් දැන් මේ දවස්වල ඔය බෝ එක යනවා, ඉන්ෆ්ලේෂන්ස් යනවා, ඒතර ඔයිල් ප්‍රයිසස් යනවා. ඒවා කොහොමද අපි හිතන තරම් ඔය රියල් ඉස්ටේට් වලට එතකොට ටුවරිසම් වලට වලට බලපානවද කොහොමද? ඔයා ඒක ගැන මොකද හිතන්නේ? බලපානවා. අපි කියන්නේ බලපෑම් නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද ඇත්තම කිව්වොත් එහෙම අපි ලොකු දේවල් අමතක කරමු. චොක්ලට් එකක් ගමු පොඩි. චොක්ලට් එක ගානටත් ඔය ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක කියන එක ඇඩ් වෙනවනේ. තෙල් ගණන් ගියා කියන්නේ ඔක්කොම ගණන් යනවා. හරි. ඒක බලපානව නැත්තේ නෑ. ඔක ඉස්සරහටත් බලපානවා. කලිනුත් එහෙමයි. අර මම කිව්ව කලින් කිව්ව පොයින්ට් එක තමයි. තෙල් ගණන් ගිය වෙලාවේ රුපියල් 50කින් ගණන් වැඩි වෙන එක තෙල් ටික ආපහු අර ගානට අඩුනා කියලා අර 50ම අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. අපි ඒව මැනේජ් කරගන්න ඕනේ ඉතින් නේද? ඉතින් ඒක බලපාන්නේ නැති නෑ. හොස්පිටැලිටි පැත්තට, ටුවරිසම් පැත්තට, ප්‍රොපර්ටිස් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් වලට හැමදේටම බලපානවා. ඉතින් ඒක බලපාන්න නැති දවසක් කියලා එහෙම කියන්න බෑ අපිට. එතකොට දැන් මේ දවස්වල රියල් ඉස්ටේට් මාකට් එක ගැන ගත්තොත් එහෙම ඔයා කොහොමද දකින්නේ? ඔයාගේ ආකිටෙක්චර් පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවොත් එහෙම කොහොමද ඔයා දකින්නේ? තව අවුරුදු 5කින් විතර රියල් ඉස්ටේට් මාකට් එක කොයි වගේ තියෙයිද? දැන් තියෙන තත්ත්වය සහ තව අවුරුදු 5කින් වගේ. ඉතින් මේ මෙහෙමනේ වෙන්නේ. ඔය රියල් ස්ටේට් කියන්නේ ලිමිටඩ් ලෑන්ඩ් ප්ලොට්ස් ටිකේ කරන ටිකනේ. කවදාවත් ආපහු ලංකාවේ ඔය පෝට් සිටි වගේ ඩිවලොප්මන්ට් එකක් ඉඳලා ලංකාවට කෑල්ලක් ඇඩ්නොත් ඇරෙන්න ලංකාව ඇතුලේ තියෙන අනිත් තැන්වල කවදාවත් ලෑන්ඩ්ස් වැඩි වෙන්නේ නැහනේ. එතකොට තියෙන ලෑන්ඩ් ටිකම තමයි ඉතින් අපිට එහෙම වෙන්නේ නේ. දැන් අපි දැන් ඔයා දකින්න ඇති මේ දවස්වල සෑහෙන අපාර්ට්මන්ට්ස් ප්‍රමාණයක් හැදෙනවා. හරි දැන් පෝට් සිටි එකේ අලුතෙන් ප්‍රොජෙක්ට්ස් කීපයක්ම පටන් ගත්තනේ. ඔව් අපි නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් දන්න අය දන්නවා මේ දවස්වල ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා පෝට් සිටි එකේ නේද? කීපයක්. ප්‍රොජෙක්ට්ස් එකක් නෙමෙයි කීපයක්ම යනවා. ඒ වගේ තමයි ලංකා අපේ රට ඇතුළේ සෑහෙන ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් යනවානේ. ඔය ප්‍රොජෙක්ට්ස් වලින් වෙන්නේ කොහොමද දැන් අවේලබල් මාකට් එකේ තියෙන ලෑන්ඩ්ස් ප්‍රමාණය අඩු වෙනවා. ආපහු ඉතින් ඕවා ඒතකොටත් වෙන්නේ ඇප්‍රීසියේට් වෙන එක තමයි ඉතින් ඉස්සරහට වෙන්නේ. මාකට් එක ඇප්‍රීසියේට් වෙන එක තමයි හැම වෙලාවෙම වෙන්නේ. අපි නිෂාන් ඔයාගේ මේ ආකිටෙක්චර් කැරියර් එකේ ඔයා ඉන්වෝල්ව් වෙච්ච සක්සස්ෆුල් ප්‍රොජෙක්ට්ස් මොනවද? මෙහෙමයි අපිට ප්‍රොජෙක්ට් එකක සක්සස්ෆුල්නස් එක කොච්චර දුරට සාර්ථකද කියන එක එක විදිහට මනින්න පුළුවන්. ඔයාගේ ක්ලයන්ට්ස් හැපිද? මේ ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එකකින් ද කොච්චර දුරට හැපිද? හරි ක්ලයන්ට්ගේ ෆයිනෑන්ෂියල් ගෝල්ස් ටික ඇචීව් වෙලාද? බිල්ඩින් එකට ඔයා එදා ඉඳන් අපි ආකිටෙක්ට් කෙනෙක් විදිහට අපි හීනමවනවා. අපි මේ බිල්ඩින්ම මෙතන හැදුවට පස්සේ මෙහෙම පෙනෙයි. මෙහෙම තියෙයි මේ පැත්තට මේක කියලා. එතකොට ඒ බිල්ඩින් එක හින්දා ඉමීඩියට් කන්ටෙක්ස්ට් එකට කියන අපි කියන්නේ ඉමීඩියට් කන්ටෙක්ස්ට් එකට වෙන
අප්ලිෆ්මන්ට් එක. ඒ කියන්නේ බිල්ඩිමක් ඉඳ කවදාවත් ඩවුන්ග්‍රේඩ් වෙන්න හොඳ නෑ ඉමීඩියට් කන්ටෙක්ස්ට් එකක්. අප්ලිෆ්මන්ට් එකක් තමයි අපි ඩිසයින් කරන්න ඕනේ. එතකොට ඒ වගේ බැලුවොත් සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් අපිට කීපයක් කියත හැකියි. දැන් මම ඉන්වෝල්ව් වෙච්ච ඒවා. කියන්නේ මම පර්සනලි ඩිසයින් කරපු ඒවාත් තියෙනවා. අපි බැලුවොත් එහෙම නම්බර් 1 පර්සනලි ඩිසයින් කරපු ඒවා ගත්තොත් කියන්නේ CCC එක මෙහා පැත්තේ තියෙන පෙරහැර මාවත බැරිස්ටා. ඔව්. පෙරහැර මාවත බැරිස්ට එක. මොකද මම ඒක මගේ පර්සනලි මම කියන්නේ පර්සනල් ඩිසයින් කරපු ප්‍රොජෙක්ට් එකෙන් සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ඒ ක්ලයන්ට් හින්දා මට ප්‍රොජෙක්ට් චේන් එකක් හැදිලා තියෙනවා. මම යන්නේ ඉන්ටීරියර් පොඩි ඉන්ටීරියර් ප්‍රොජෙක්ට් එකක් කරන්න. පොඩි අපි පොඩි ඉන්ටීරියර් මම කියන්නේ පොඩි ඉන්ටීරියර් ප්‍රොජෙක්ට් එකක් නොසලකා හරින්න ඕනේ කියන එක නෙමෙයි. ලොකු වැඩ කරන්න නෙමෙයි යන්නේ. හැබැයි ඒ වැඩේ ඩිලිවර් කරන ඔයා ඩිලිවර් කරපු විදිහත් එක්ක සහ ක්ලයන්ට්ගේ ෆයිනෑන්ෂියල් වලට කොච්චර සපෝට් වුණාද කියන එක ප්‍රොජෙක්ට් එකත් මත මට ඒ ක්ලයන්ට් හින්දා අපි චේන් එකක් විදිහට බැලුවොත් එහෙම මම කලින් කියපු මම මේ දවස්වල මම කිව්ව කරන එලින්ඩ ලයිෆ් එකත් ආවේ ඒ ක්ලයන්ට්ගේ ප්‍රොජෙක්ට් චේන් එකේ ආපු එක ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒ කියන්නේ එයාගේ කන්ටැක්ට්ස් වලින් හදිච්ච එක. එහෙම බැලුවොත් මම එහෙම බැලුවොත් ඒ බැරිස්ටා පෙරහැර මාවත ප්‍රොජෙක්ට් එක සෑහෙන සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක්. මම අරෝෂෝ මතක් කරන්න ඕනි ක්ලයන්ට් මිස්ටර් අරෝෂෝ ඇත්තටම ක්ලයන්ට් කෙනෙක් විදිහට අඳුනගෙන සෑහෙන යාළුවෙක් මට්ටමට ක්ලෝස් වෙලාගෙන අන්තිම කතා කළා මචං මම පොඩු ටික තාම ආවේ නෑ මචං පොඩ්ඩක් ක්ලයන්ට් ෆර්නිචර් කෙනෙක් කතා කරන්න පුළුවන් බං අන්න එහෙම ගානට ආවා. ඒක කවදාවත් හැබැයි ප්‍රොෆෙෂනල් මගේ ප්‍රොෆෙෂනල් ඩිසිෂන්ස් වලට කවදාවත් එහෙම කියන්නේ බැරියර්ස් දාපු නැති ක්ලයන්ට් කෙනෙක්. සහ එහෙම බැලුවොත් ඒ වගේ ප්‍රොජෙක්ට්ස්. ඊට පස්සේ අපි මම ඉන්වෝල්ව් වෙච්ච මම වැඩ කරන ඔෆිස් එකකින් කරපු ප්‍රොජෙක්ට්ස්. හිල්ටන් රිෆර්බිෂ්මන්ට් එක. මම සුරත් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් එකේ වැඩ කරන කාලේ මතක් කරන්න ඕනි. එතනත් ඇත්තටම සුරත් සර් මතක් කරන්නත් ඕනි. ඊට පස්සේ ආකිටෙක් කුපුල අපි ආදරේට කියන්නේ පොඩි කියලා. පොඩි තමයි ඒ ප්‍රොජෙක්ට් එක අපිට හැන්ඩල් කරන්න දුන්නේ. එතකොට ආකිටෙක් නුවන් මතක් කරන්නත් ඕනේ. මගේ ඉමීඩියට් ඒ දවස්වල ඉමීඩියට් බොස් හිල්ටන් රිෆර්බිෂ්මන්ට් ප්‍රොජෙක්ට් එක බලපු. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක සෑහෙන හොඳ සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් වුණා. ඒ ගාන AOD ටවර් එක සෑහෙන හොඳ සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් වුණා. මම SW එකේ ඉන්නකොට මම ඉන්වෝල්ව් වෙච්ච ප්‍රොජෙක්ට්ස් ඒවා. ඊට පස්සේ ආසිරි නිව් විං එක කිරුළු රෝඩ් එකේ ආසිරි නිව් විං එක සෑහෙන හොඳ ප්‍රොජෙක්ට් එකක් වුණා. ඊට පස්සේ එවරස්ට් අපාර්ට්මන්ට් සොෆ්ට් ලොජික් ළගේ මෙතන විශාඛා ඉස්කෝලේ ගාව. එතන ඒ ප්‍රොජෙක්ට් එක සෑහෙන හොඳ සක්සස් ප්‍රොජෙක්ට් එකක් වුණා. ඊට පස්සේ මම දැන් වැඩ කරන කම්පැනි එක හින්දා මම ඉන්වෝල්ව් වෙච්ච ප්‍රොජෙක්ට්ස් බැලුවොත් City of Dreams එක සිනමන් ලයිෆ් ප්‍රොජෙක්ට් එක මම දකිනවා සෑහෙන හොඳ සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් විදිහට. ප්‍රොජෙක්ට් එකේ ආකිටෙක්ට් සිසිල් බැල්මන් ප්‍රින්සිපල් ආකිටෙක්ට් මටත් chance එක හම්බුණා ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල්ව් වෙන්න ආකිටෙක්ට් කෙනෙක් විදිහට. එතකොට මම ඒකත් හොඳ සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් විදිහට දකිනවා. ඒ වගේම මේ ළඟදී අපි කම්ප්ලීට් කරපු සවුත් බීච් වැලිකම ඒකත් සර්විස් අපාර්ට්මන්ට් එකක්. ඒකේ මම ලෝකල් ආකිටෙක්චරල් කන්සල්ටන්සි එක කළේ මම දැන් වැඩ කරන කම්පැනි through තමට ඉන්වෝල්ව් වෙන්න පුළුවන් වෙච්ච ප්‍රොජෙක්ට් එකක්. ඒකත් ඒ සවුත් බීච් වැලිකම ගැනත් මම හිතන්නේ මම මතක් කරන්න ඕනි. ඒකත් මම අර කලින් කිව්වා වගේම සර්විස් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. ඔපරේටර් කෙනෙක් ඉන්නවා වැලිගම තියෙන ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒ ඔපරේටර් හින්දා ඔයාගේ අපාර්ට්මන්ට් එකෙන් ඔයාට ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් වෙනවා from the first day of the completion. ඒ ප්‍රොජෙක්ට්ස් ටික තමයි ඉතින් මම කැරියර් එකේ ඉන්වෝල්ව් වෙච්ච ප්‍රොජෙක්ට්ස් වලින් සාර්ථක වෙච්ච ප්‍රොජෙක්ට්ස් කියලා කතා කියන්න පුළුවන්. ඒතකොට දැන් මේ ongoing යන projects මොනවද මේ දවස්වල? ongoing යන projects විශේෂයෙන්ම අපි recently complete කරේ ඔය South Beach වැලිගම green project එක recently complete කළා. COC වලටත් application දාලා ඔක්කොම ඉවරයි. COC එකේ අපිට partial COC එකක් හම්බුණා. තව rooftop එකේ පොඩි වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ ටික ඉවර වෙන්න ඕනි. full COC එක ගන්න. ඊට පස්සේ මේ දවස්වල මම client mention කරන්න කැමති නැහැ. يعني because of the confidentiality of the client. එතකොට අපි port city එකේ
200 hotel rooms and 100 apartments project එකක් පෝට් සිටි එකේ. ඒක මේ දවස්වල ඩිසයිනින් යනවා. මම ඒක ඇත්තටම මගේ මම පර්සනලි ඩිසයින් ආකිටෙක්ට් නෙමෙයි මම ඒක. මම ඒක ලෝකල් ඇන්ඩ් ඩීටේල්ඩ් ආකිටෙක්ට්. මොකද ඒකේ ඩිසයිනර් ෆොරින් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, චයිනීස් ආකිටෙක්ට් කෙනෙක්. ඒකේ ලෝකල් ආකිටෙක්චරල් පාර්ට් එකයි ඩීටේල් ඩිසයින් පාර්ට් එකයි මේ දවස්වල කරගෙන යනවා. ඊට අමතරව මමම ඩිසයින් කරන මගේ පර්සනල්ම ප්‍රොජෙක්ට්ස් කිව්වොත් එලින්ඩෝ ලයිෆ් එක කිරින්ද මේ දවස්වල මාකටින් සෑහෙන ෆුල් ට්‍රොටල් එකේ යන ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේම අපි මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් උත් යන ප්‍රොජෙක්ට් එකක් ඒක. ඊට පස්සේ තව හවුසස් නම් ගොඩක් යනවා. එක එක ක්ලයන්ට් මතක් කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. හවුසස් ගොඩක් යනවා මගේ ඔය ඊට පස්සේ ලක්ෂ්මන් මෝටර්ස් මතක් කරන්න ඕනි. ඒකේ ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කීපයක් යනවා. අද උදේ සයිට් විසිට් එකක් ගිහිල්ලා ආවේ. උදේ ටයිම් එක අතාරා මම ඒක කිව්වේ. හරිම අමාරුයි. ඊයේ රාත් කතා කරා අද උදේත් කතා මම ඒකයි පටන් ගත්ත ගමන් හැව්වේ මේ අද උදේ නැගිට්ට ගමන් මොකද්ද ඔළුවට ආව ප්‍රොජෙක්ට් එක කියලා. මොකද නැගිටින්නේ ඔළුවේ ප්‍රොජෙක්ට් ගොඩක් තියාගෙනනේ. ඒක ඉතින් ඒක ආකිටෙක්ට් කෙනෙක් නම් ඉතින් ඒක ඔයාගේ ලයිෆ් එක තමයි. වාට ප්‍රොජෙක්ට්ස් නැතුව ඉතින් ජීවිතයක් නැහැ. ප්‍රොජෙක්ට් නැති ආකිටෙක්ට් කෙනෙක් ඉඳලා වැඩක් නැහැ නේ. ඒක වගේ ලයිෆ් එක. ප්‍රොජෙක්ට්ස් අඩුම තරමේ ප්‍රොජෙක්ට්ස් 5ක් 6ක්වත් ඉතින් දවසට ඔළුවේ වැඩ කරන්න ඕනි. එතකොට නිෂාන් දැන් ඔයාගේ මේ ආකිටෙක්චර් කරියර් එකේ ෆේල්ඩ් වෙච්ච ප්‍රොජෙක්ට්ස් නැද්ද? හැම එකම සක්සස් වුණාද? නෑ අම්මෝ තියෙනවා. අපි ඒක නේ චුට්ටක් කියන්නේ. අපි දැන් ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් කියන්නේ ඇත්තම කිව්වොත් එම 25ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට සක්සස් ස්ටෝරීස් කියලා ආකිටෙක්ට් මම දන්නේ නැහැ මම කියන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. අනිත් සමහර ආකිටෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන් 100% සක්සස්ෆුල් වෙන්න කියන තැක් ප්‍රොජෙක්ට්ස් එක කරන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම වෙන්න පුළුවන්. සමහර ආකිටෙක්ට් කෙනෙක් ඉන්නවා කියන්න පුළුවන් 50% මම සක්සස් මම කියනවා මේ සක්සස් ස්ටෝරීස් කියලා. නෑ මම කියන්නේ මම අවුරුදු 12ක් විතර වෙනවා දැන් මේ ෆීල්ඩ් එකේ. එතකොට මම කියන්නේ නෑ 30 to 35% තමයි සක්සස් ස්ටෝරීස් තියෙන්නේ. සමහර ඒවා මගදී නවතිනවා. සමහර ඒවා ෆේල් ස්ටෝරීස් තියෙනවා නැත්ද නෑ. එක එක හේතුන් හින්දා. සමහරලාට මෙහෙමයි. එක ෆයිනෑන්ෂියල් හේතුන් හින්දා ෆේල් වෙන ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ බොහොම කලාතුරකින්. මොකද ෆයිනෑන්ෂියල් කියන්නේ ඒ කියන්නේ ඒ වගේ දේවල් ඒ ෆේල් වෙන්නේ ඔයා නොහිතපු විදිහට ෆයිනෑන්ස් වලින් ප්‍රශ්නයක් ආවොත් තමයි ඒ ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නේ. ගොඩක් ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නේ මම සමහරවිට මට ක්ලයන්ට්ලා නැති වෙන්නත් පුළුවන් මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ නම ඇත්ත කියන්න ඕනේ. හරිද? අපේ ක්ලයන්ට්ලා සමහරලාට කරනවා කියන්නේ අපි කියනවා සොයිල් රිපෝට් එකක් පොඩ්ඩක් කරලා බලන්න. ෆවුන්ඩේෂන් එක ඩිසයින් කරන්න ස්ට්‍රක්චර් දැන් අපි තුමා මම ආකිටෙක්ට් නේ. දැන් ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ට කියනවා ෆවුන්ඩේෂන් එක ඩිසයින් කරන්න කියලා. ඒතකොට අපි අපේ ප්‍රොෆෙෂනලි අපිට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ක්ලයන්ට්ව පොඩ්ඩක් දැනුවත් කරන්න මේ යන ප්‍රොසීඩියර් එක මොකද්ද කොහොමද කරන්න ඕනද. ඒතකොට සොයිල් ටෙස්ට් එකට පොඩ්ඩක් වියදම් කරන්න අකමැති හින්දා නෑ සොයිල් ටෙස්ට් එකක් ඕනේ නෑ කියලා මග නවතින ප්‍රොජෙක්ට්ස් සොයිල් ටෙස්ට් එකක් ඕනේ නෑ කියලා ස්ට්‍රක්චර් එක ඩිසයින් කරනවා. අනේ ඉතින් ඒ ස්ට්‍රක්චර් එක ඩිසයින් වෙන්නේ සොයිල් එකට අනුව නෙමෙයිනේ. එතකොට සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඔක්කොම ස්ට්‍රක්චර් එක හදුවට පස්සේ සෙටල් වෙනවා. පැත්තක් බහිනවා. සක්සස් ස්ටෝරියක් වෙන්නේ නෑනේ. අර සොයිල් ටෙස්ට් එක කරපු නැති එක තමයි අංක 1 හේතුව. මොකද නෑ ඒක දැන් මෙහෙමයි. ඒ සහ ඊට පස්සේ සමහරවිට චේන්ජස්. මැදින් කරන චේන්ජස්. ඩිසයින් කරලා ඊට පස්සේ ස්ට්‍රක්චර් ඩිසයින් එක කරලා ෆවුන්ඩේෂන් ඔක්කොම දාලා ඒව මේව කරාට පස්සේ මැදදී කරන චේන්ජස් හින්දා ප්‍රොජෙක්ට් එක අපරාධය අර ප්‍රොජෙක්ට් එකේ තිබ්බ ස්පේෂල් ක්වොලිටි එක මම එයා කිව්වේ ෆේල් වෙනවා කියන්නේ ස්ට්‍රක්චරල් ෆේල් එක විතරක් නෙමෙයි ක්වොලිටි එක හරියට අචීව් කරේ නැත්නම් මම දකින්නේ ඒකත් ෆේලියක් විදියට. ඔයා මට 100ට ගාණක් ගෙවලා ඔය කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එකෙන් 100ට ගාණක් ආකිටෙක්ට් කෙනෙක් විදියට මට ගෙවලා මගෙන් ගන්න සර්විස් එකට ඔයා ඒ ස්පේස් එක පස්සේ
මැදින් බිත්තියක් දාලා වෙන් කරනවා නම් ඇයි මට ගෙවන්නේ මුලදී. ඉතින් මම වාට ඩිසයින් කරන ස්පේස් එකක් ෆීලින් එකක් මේ ස්පේස් එකට ආවට පස්සේ මට දැනෙන්න ඕනේ මම බොහොම නිදහසේ ඉන්නවා කියලා. ඔයා මෙතන ඔයා මේ ඔයා හිතන්නේ මේ ලොකු ස්ටුඩියෝ එක මැද්දෙන් බිත්තියක් දාලා වෙන් කළොත් එimhe අපිට මේ ෆීලින් එක තියෙනවද? නෑ. මම දාගන්නේ ඒ වගේ චේන්ජ් එකක් කරලා මම සමහර ක්ලයන්ට්ලට කියලා දෙනවා කරුණාකරලා කියන්න එපා මම කළා කියලා. ඒ ගාන්ට ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට්ස් තියෙනවා. කරුණාකරලා කවුරු හරි ආවොත් කියන්න එපා මම කළා කියලා. නිෂාන් අපි let's talk about awards. ඔයා හිතන විදියට ඔයාට awards හම්බ වෙලා තියෙනවද? personally නෙමෙයි මම කියන්නේ ඔයාගේ team එකක් වශයෙන්. ඔව් team එකක් වශයෙන් හම්බෙච්ච awards තියෙනවා. සුරත් වික්‍රමසිංහ කේ වැඩ කරද්දිත් ඊට පස්සේ SPK Architects එකේ අපිට ළඟදිම හම්බෙච්ච award එක තමයි North Sail project එකට. ඒකට design of excellence award එකක් හම්බුණා ගිය පාර සීඩා awards වලින්. මම ඒක මතක් කරගන්න ආකිරික් ප්‍රදීප් කුමාර මට මගේ ඉමීඩියට් බොස් ඉන්දිය ඒ වෙලාවේ ප්‍රදීප් අයියා කියලා ඉතින් එච්චර ක්ලෝස් හරිද ඊට පස්සේ ප්‍රදීප් අයියාගේ ප්‍රැක්ටිස් එකක් ඉඳලා එයා දැන් විතරම කරන්නේ ඉතින් අර කම්පැනි එකේ මම ආකිරික්චර් හෙඩ් විදියට ප්‍රොසීඩ් කරගෙන යනවා ඒවා තියෙනවා අහන්න ගියේ මොකද ඊට පස්සේ මම අහන්න ගියේ අවෝඩ් එකක් ගොඩක්ම වටින්නේ ඔයාට එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක්ව සැටිස් කරන. ඒක අවෝඩ් එකක් වගේ සේම් වෙනවද අවෝඩ් එකකට? මම කියන්නේ අවෝඩ් එකක්. ඒ කියන්නේ ඔයාට ටැන්ජිබල් අවෝඩ් එකක් කියන එක ඔයාට ඒක මරු මාකටිං වලට. සහ ඔයාට ඒක මරු නිකන් පොඩ්ඩක් මම කියන්නේ අවෝඩ් ගන්න අය ෂෝ ඔෆ් කරනවා කියලා. ඔයාට ඒ අවෝඩ් එක එතකොට මෙන්ෂන් කරන්න පුළුවන් I have got this award and that award. Which is good, really good. හරිද? මම personally විශ්වාස කරනවා මට award එකක් ගන්නවට වඩා satisfied client කෙනෙක් තියාගෙන project එක ඉවර කරන්න පුළුවන් මම මේක මට award එකක් විතර මම සලකනවා. ඒක award එකක් ගත්තා වගේ හා සමානයි. මම ඊට වඩා හොඳයි කියලා හිතනවා. award එකට වඩා වටිනවා ඔයාට satisfy customer කෙනෙක්. මම අර කිව් එක මම අරෝෂ කියන මම කිව්ව බැරිස්ටර් එකේ client. හරිද? ඒ බැරිස්ටර් එකේ පෙරහැර මාවත බැරිස්ටර් එකේ ඕනර්. මම අරෝෂව දකිනවා අවෝඩ් 10කට වඩා වටින මිනිස්සෙක් විදියට. මොකද ඒ තියෙන රිලේෂන්ෂිප් එක අපිට අවෝඩ් එකක් පෙන්නලා මිනිස්සෙක් එක්ක හදා ගන්න පුළුවන් රිලේෂන්ෂිප් එකකට වඩා සෑහෙන වටිනවා මිනිස්සෙක් ඒ මිනිස්සයා මම දෙන සර්විස් එකකින්ද සැටිස්ෆයි වෙලා මගේ ඩිසයින් එක හින්දා මම මේ මනුස්සයා දුන්න සර්විස් එකකින් හින්දා සැටිස්ෆයි වෙලා මාත් එක්ක හැමදාම ඉන්න යාළුවෙක් විදිහට නවතින ක්ලයන්ට් කෙනෙක් මට අවෝඩ් එකට වඩා වටිනවා ඇත්තටම. මොකද අපි ආකිටෙක්ට් කෙනෙක් විදිහට අපි විශ් කරන්නේ මොකද්ද? වැඩිපුර ප්‍රොජෙක්ට්ස් හම්බෙන්නනේ. බොරු කියන්න ඕනේ නැහනේ. ඔයගොල්ලෝ දැන් ඔයා මාකටිං පැත්ත කතා කරනවා. දැන් ඔයගොල්ලන්ගේ මාකටිං ගෲප් එක හරි ඔයගොල්ලන්ගේ මේ කරන සෝෂල් මීඩියා වලින් ඔයගොල්ලන්ගේ බිස්නස් එකනේ බොරු කියන්න ඕනේ නැහනේ. ඔව් ඇත්ත. අපි පොළොවේ පය ගහලා කතා කළොත් ඔව් අපි ඇත්ත කතා කරමු. end of the day ඔයගොල්ලන්ගේ බිස්නස් එක grow කරගන්න තමයි ඔක්කොම කරන්නේ. හරිද? ඔයා කන්නේ ජීවත් වෙන්න. ඒ වගේ තමයි ඔයා අපි මේවා කරන්නේ අපේ බිස්නස් එක grow කරගන්න. ඉතින් මම හිතනවා මට අවෝඩ් එකක් වෙනලා ඉවරලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් ගන්නට වඩා අර වගේ සැටිස්ෆයිඩ් ක්ලයන්ට් කෙනෙක්ගෙන් එන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් ගන්න වැඩි. මොකද අපේ ෆීල්ඩ් එකේ ප්‍රොජෙක්ට්ස් එන්නේ කන්ටැක්ට්ස් වලින්. දැන් අනිත් එක තමයි දැන් ඉස්සෙල්ලා මට මතකයි ඔයා කිව්වා ඔයාට මේ අර එලින්ද්‍ර ලයිෆ් එකේ ප්‍රොජෙක්ට් එක හම්බුනේත් ඔයාගේ අර බැරිස්ටා කියන ප්‍රොජෙක්ට් එක through තමයි ඔයාට කන්ටැක්ට් එක හම්බුනේ. අරෝෂින්ද තමයි මට මම අඳුනගන්නේ මිස්ටර් චමින්ද. දැන් ඔයා ඔය කියන කතාවෙන් මට තේරෙන්නේ අවෝඩ් එකකට වඩා අපිට අපේ බිස්නස් එක grow කරගන්න පුළුවන් අපේ satisfied clients ලගේ. satisfied client කෙනෙක් ඉතුරු කරගන්න ඕනියා. සැටිස්ෆයිඩ් විදිහට ක්ලයන්ට්ව ඉතුරු කරගන්න ඕනේ. ඔව්. දැන් මම කිව්ව ලක්ෂ්මන් මෝටර්ස් එක. මිස්ටර් ලක්ෂ්මන්ට කතා කළොත් එයාගේ පළවෙනි ෂොප් එක පංචිකාවත්තේ. මං ගිහින් මේ පාර SLA එක්සිබිෂන් එකට දැම්මෙත් එයාගේ ප්‍රොජෙක්ට් එක. ඉතින් ලක්ෂ්මන් කියන්නේ මිස්ටර් අරෝෂගේ මාමා. මිස්ටර් අරෝෂගෙන් තමයි මේ ප්‍රොජෙක්ට් එක ආවේ. මේ පාර SLA එක්සිබිෂන් එකට දැම්මෙත් ඒ ප්‍රොජෙක්ට් එක. මිස්ටර් ලක්ෂ්මන්ගේ රෙනෝවේෂන් එකක්. ඒක පංචිකාවත්තේ ෂොප් එක. ඉතින් මිස්ටර් ලක්ෂ්මන්ගෙන් පටන් ගත්ත පාර මිස්ටර් ලක්ෂ්මන්ගේ දෙවනි ෂොප් එකත් අපි මේ දවස්වල රෙනෝවේෂන් එක කරගෙන යනවා.
එයාගේ වෙට් වෝටර් රිසෝට් කියලා ගම්පහ තියෙනවා පොඩි හොටෙල් එකක්. ඒකෙත් මේ දවස්වල අපි කලින් කළා රිසෙප්ෂන් හෝල් එක රෙනෝවේෂන් කළා. ඊට පස්සේ දැන් බෙඩ්රූම් 6ක් කරනවා. ඊට පස්සේ යාගේ දැන් සෙකන්ඩ් රිසෙප්ෂන් හෝල් එක මේ දවස්වල රෙනෝවේෂන් යනවා. ඊට පස්සේ යාගේ ඩෝටර් ඉන් ලෝ එහෙම ප්‍රොජෙක්ට් ගොඩක් ආවේ ඇත්තටම ඔය ආරෝෂ කියන පළවෙනි කන්ටැක්ට් එක. ඒ කියන්නේ මම එක ක්ලයන්ට් කෙනෙක් තමයි ඔය. හරිද? ඔය වගේ ඉන්නවා. ඔය වගේ සක්සස් ස්ටෝරි ක්ලයන්ට්ස්ලා තව ගොඩක් ඉන්නවා. ඔය එලිනෝ ලයිෆ් එක කියවුවොත් ආරෝෂගේ ප්‍රොජෙක්ට් එක. මට දැන් මුලින්ම වාට අද දවසේ ඔළුවට ආවේ මේ කිරින්ද ප්‍රොජෙක්ට් එක කියලා කිව්වා. මට ඒ ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් තව ටිකක් විස්තර මට ටිකක් අහන්න ආසයි වගේ කිරින්ද ලොකේෂන් එක. කිරින්ද ප්‍රොජෙක්ට් එක එලින්ද්‍රා ලයිෆ් කිරින්ද ප්‍රොජෙක්ට්. එලින්ද්‍රා කියන ටීම් එකෙන් කරන්නේ. මම එක සෑහෙන හොඳ ප්‍රොජෙක්ට් එකක් විදිහට දකිනවා. ඒක සර්විස් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. ආර ඔයා කිව්වා වගේ දැන් වාට 50 මිලියන් අතේ තියෙනවා නම් යන්න පුළුවන් ඔප්ෂන් එකක් නේ. 50 මිලියන් ඕනෙත් නෑ. ලයිෆ් එලින්ද්‍රා ලයිෆ් එකේ තියෙනවා ඊට වඩා අඩු ගානට හොඳ අපාර්ට්මන්ට්ස් තියෙනවා. අපි ඒක මෙහෙම කතා කරමු. නේද ඔය ප්‍රොජෙක්ට් එක ගැන අහපු හින්දා මම කියන්නම්. එතකොට ඒක සෑහෙන හොඳ ලොකේෂන් එකක්. ලොකේෂන් එක වයිස් පැත්තට එම ආට සෑහෙන හොඳ වීව් එකක් තියෙනවා. සෑහෙන හොඳ සී බ්‍රීස් එකක්. කියන්නේ සී එක අයිනෙම නෙමෙයි. කියන්නේ මුහුද අයිනෙමත් නෙමෙයි. මුහුද ඉඳන් මීටර් 50ක් වගේ ප්‍රමාණයක් තියෙනවා බීච් එකේ ඉඳන්. කියන්නේ හරි පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක්. හැබැයි ඒ ටික තියෙන රිසර්වේෂන් එක. ඒක කමෝත් බිල්ඩින් එහෙම නෑ. හොඳ සී බ්‍රීස් එක එනවා ආට ඒ පැත්තෙන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් කිරින්ද ටෙම්පල් එක පේනවා. හොඳ ලොකේෂන් එකක්. රයිට් මේන් රෝඩ් එකේ ඉඳන් වෝකින් ඩිස්ටන්ස් මේ සයිට් එකට. සෝරි. ඊට පස්සේ ඒක බොහොම ලිමිටඩ් යුනිට්ස් ප්‍රමාණයක් තියෙන්නේ. මොකද කිරින්ද කියන ලොකේෂන් එකත් එක්ක යුනිට් 100ක විතර අපාර්ට්මන්ට් එකක් කරලා වැඩක් නැහැ. යුනිට් 100ක් විකුණන්න ඩිවෙලොපර් විදිහට එලින්ද්‍ර මහන්සි වෙන්න ඕනි සෑහෙන්න එතකොට. හරිද? එලින්ද්‍ර ගත්ත හොඳම ඩිසිෂන් එකක් තමයි නෑ අපි මේ කරන්නේ යුනිට් 20යි. වැඩි වුණොත් 25යි කියන තැන තමයි මම මතක් කරන්න ඕනේ ශකින්දව. ඒ වගේම එලින්ද්‍ර CEO ඊට පස්සේ අපේ දිනුෂව හරිද? එදන් තමයි හෙඩ් කරන්නේ එලින්ද්‍ර. ඉතින් ඒ වෙලාව ඒගොල්ලෝ ගත්ත හොඳ ඩිසිෂන් එකක් තමයි නෑ යුනිට් 20යි නිෂා නැත්තම් මැක්සිමම් 25යි. අපි දැන් යුනිට් 23කින් නැවතිලා තියෙන ප්‍රොජෙක්ට් එක 23යි කරන්නේ අපි. යුනිට් 23යි 2 bedrooms එතනදී ඒ ප්‍රොජෙක්ට් එක ගන්න කතා කරනකොට ඒ ප්‍රොජෙක්ට් එක ඔයාට අපාර්ට්මන්ට් එකක් වුණාද ඔයාට හැමදාම ජීවත් වෙන්න ගන්න අපාර්ට්මන්ට් එකක් විදිහට නෙමෙයි ඒක මාකට් කරන්නේ. මම හිතන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔයා කතරගම යන දවස් අපි තුමු ඔයා යාලේ යනවා. ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා අවුරුද්දට 4 පාරක් යාලේ යනවා. හරිද? 4 පාරක් ගියාම දවස් 3 ගාන යාලට කොච්චර දුරද ඔයා කිව්වේ? යාලට 20 minutes. නෑ 20 minutes නෑ. 20 minutes නෑ. අපි යාල හන්දිය කියන්නේ. යාල හන්දිය ඉඳන් ඩ්‍රයිව් එකක් දැම්මොත් 3 minutes ඇති. යාලට හැරෙන හන්දිය ඉඳන්. යාලට හැරෙන හන්දිය ඉඳන් කියන්නේ යාලට හැරෙන පාරේ තමයි ඔය හිල්ටන් යාල. හිල්ටන් යාලත් මම ඉන්වෝල්ව් වෙච්ච ප්‍රොජෙක්ට් එකක්. මම වැඩ කරන ඔෆිස් එකක ඉඳන්. ඒතර හිල්ටන් යාල ඊට පස්සේ සිනමන් යාල ඔය චයිනා හාට්ස් ඔය ටික ප්‍රොජෙක්ට්ස් ඔක්කොම තියෙන ඔය යාල හන්දියෙන් හැරෙන පාරේ. ඒ යාල හන්දියට 3 minutes වත් නැහැ ඩ්‍රයිව් එකක් නම්. ඊට යාල එන්ට්‍රන්ස් ගේට් එකටම වාට යයි 10 to 12 minutes. ගොඩක් ළඟයි නේ. good 10 to 12 minutes. මොකද කිව්වර ෆොටෝග්‍රැෆර්ස්ලා යාලා එනවා. හිතන්න ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඔයා හිතන්න ඔයා අවුරුද්දට 4 පාරක් යාලා යනවා කියලා. ඔයා 4 පාරම දවස් 3 ගානේ හොටෙල් වලට ගෙවනවාද? ඔයා අපාර්ට්මන්ට් එකක් එහෙන් අරන් දාගන්නවා. අපි 1 bedroom අපාර්ට්මන්ට් එකක් අරන් දාගන්නවා. හරිද? ඔයාට ඒ අපාර්ට්මන්ට් එකේ ඉන්නවට කවුරුත් වගේ රෙන්ට් එකක් අය කරන්නෙත් නැහැ. ඒක අපාර්ට්මන්ට් එකක්. ඒක හොටෙල් රූම් එකක් නෙමෙයි. ඔයාට පැන්ට්‍රි එකක් තියෙනවා. ඔයාට පොඩි ලිවිං ස්පේස් එකක් තියෙනවා. ඔයාට පොඩි ඩයිනින් ස්පේස් එකක් තියෙනවා. අපාර්ට්මන්ට් එක කියන්නේ නිකන් තමන්ගේම ගෙදර වගේ ඉන්න පුළුවන් නේ. home away from Colombo. අපි එහෙම කියමු. ඔයාට ගෙයක් තියෙනවා කිරින්දේ. ඔයා නැති දවස් ටිකට ඒ ගේ රෙන්ට් කරලා ඔයාට ගාණක් එනවා. අපි එහෙම කියමු. එතන 2 bedroom යුනිට්ස් ගාන හරි අඩුයි. මොකද අපි ලොකු 2 bedroom යුනිට්ස් ගාන නැහැ. ගොඩක් තියෙන 1 bedroom units and studios. يعني
ගොඩාක් ටුවරිස්ට්ලා ෆෝකස් කරලා තමා ඔය ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර වගේ ලංකාවේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් මේ හයි එන්ඩ් මාකට් එකකට කරපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. නෙමෙයි. හයි එන්ඩ් මාකට් එකකට කරපු ප්‍රොජෙක්ට් නෙමෙයි. ෆුල් ලක්ෂරියස් විලා ටයිප් එහෙම මොඩල් එහෙම ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. this is like good quality good spaces කියන්නේ ඉන්ටීරියර් ස්පේස් ගත්තාමත් අපේ කන්සෙප්ට් එක උනේ යාල ෆොරස්ට් next to the beach කියන කන්සෙප්ට් එක තමයි අපි ගියේ. right එතකොට ගොඩාක් වෙලාවට බොහොම natural tones වලින් තමයි ඉන්ටීරියර් කරලා තියෙන්නේ. green bluish and earthy colors වලින් තමයි ඉන්ටීරියර් කරලා තියෙන්නේ. එතකොට අර ගොඩාක් ලක්ෂරි අපි මාබල් වගේ මෙටීරියල් පාවිච්චි කරලා නිකන් අපි තුන නිකන් gold color bead මේව එහෙම පාවිච්චි කරන්නේ නැහැ. බොහොම earthy නේචර් එකට ළඟ විදිහට කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි කිරින්ද. ඔයා ඒ කිරින්ද ලොකේෂන් එක දැක්ක ගමන් ඔයාලා නිකන් මොනවද හිතුනේ මොන වගේ අයිඩියා එකක් දාවේ? මට දැන් ලොකේෂන් එක දැන් ලොකු මට හිතුණා තව පොඩ්ඩක් මෙතන ඉඩ තිබ්බනම් තව ලොකු එකක් හදන්න. තව පොඩ්ඩක් යුනිට් 35ක්වත් 30ක්වත් හදාගන්න හොඳ ලොකු පූල් එකක් දාලා හදන්න පුළුවන්. කිරින්ද බීච් එකටත් ගොඩක් ඔව් ළඟයි. ලොකේෂන් එක නියමයි. ටෙම්පල් එකත් ගොඩක් ළඟයි. යාලටත් ළඟයි නේද? ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට one of a best location මට කියන්න පුළුවන්. ඒතර ඔයාට ඒ කිරින්ද ප්‍රොජෙක්ට් එකේ දැන් මම මේ කතාන වගේ ongoing ප්‍රොජෙක්ට් එකක් නිසා සහ ඔයාට අද මේ ඉස්සලා මුලුවට ආවේ එක කියලා කියපේ හින්දා මට පොඩ්ඩක් එක්සයිටින් වුණා ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් අහන්න. මේ ප්‍රොජෙක්ට් එක කරද්දී ඔයාලට මොනවා හරි චැලෙන්ජස් ආවද මේ කිරින්ද ප්‍රොජෙක්ට් එක කරද්දී? චැලෙන්ජස් ආවද කියන චැලෙන්ජ් ඕනම ප්‍රොජෙක්ට් එකක චැලෙන්ජස් එනවා. කිරින්දත් අපිට ඒ වගේම චැලෙන්ජස් ආවා. අපිට කොහොමද මොකද කිරින්ද ඉන්වෙස්ට්මන්ට් යන ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අපි ටාගට් කරන ප්‍රොජෙක්ට් එකක් ගන්න. එතකොට කොහොමද අපාර්ට්මන්ට් එකක සර්කියුලේෂන් ස්පේසස් පුළුවන් තරම් අඩු කරගෙන ෆන්ක්ෂනල් ස්පේසස් උපරිම වැඩි කරන්න කියන එක තමයි එතන තිබ්බ ප්‍රධාන චැලෙන්ජ්. සහ මැක්සිමම් views කැප්චර් කරන එක. අපිට views කැප්චර් කරන්න කියලා වර්ග අඩි 10ක් නිකන් අතරින්න බෑ අපිට. වර්ග අඩි 10ක් නිකන් අතරින්න බෑ. මොකද මේක ගෙයක් නෙමෙයි. මේක හොලිඩේ රිට්‍රීට් එකක් නෙමෙයි. මේක සර්විස් ඇපාර්ට්මන්ට් එකක්. එතකොට ඔයාගේ හැම අඟලටම තියෙනවා වටිනාකම. හැම අඟලක්ම ෆයිනෑන්ෂියල් වැලියු එකක්, ඉකොනොමිකල් වැලියු එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා ඉතින් අපිට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි maximum functional space, minimum circulation with maximum views. මං ඔයාගෙන් හැවුවොත් මොකද්ද මේ කිරින්ද ප්‍රොජෙක්ට් එකේ ඔයාගේ ෆේවරිට් ෆීචර් එක කියලා? ඔයාලා කියන්න දෙයක් තියෙනවද? ෆේවරිට් ෆීචර් එක rooftop jacuzzi එක. rooftop jacuzzi. rooftop ෆේවරිට් ෆීචර් එක rooftop. කිරින්ද ඇපාර්ට්මන්ට් එක අර ඔයා කිව්වා වගේ මේක මේ සර්විස් ඇපාර්ට්මන්ට් එකක්. ඒත් මේකේ ඔපරේටර් කෙනෙකුත් මේකේ ඉන්නවා well known hotel brand එකක්. මම brands නම් කරන්න නැතුව ඉන්නවා. right? සර්විස් ඔපරේටර් කෙනෙක් ඉන්නවා. හොඳ හොටෙල් බ්‍රෑන්ඩ් එකක් ඉන්නේ. ඔයාට දැන් අන්න මම අර සර්විස් ඇපාර්ට්මන්ට් ගැන කියද්දි ඔයා සර්විස් ඇපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් ඔපරේටර් විදිහට ඉන්නේ කවුද කියන එක හරි වැදගත්. මොකද ඔපරේටර් විදිහට ඉන්නේ හොඳ බ්‍රෑන්ඩඩ් කම්පැනි එකක් නම් ඒගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. සහ ඒගොල්ලන්ට හොඳ රිසෝසස් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු හොඳ ෆයිනෑන්ෂියල් කැපැසිටි එකක් තියෙනවා ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න. සහ හොඳ හියුමන් රිසෝසස්, ඒ වගේම තව ප්‍රොජෙක්ට් එක ෆන්ක්ෂන් එක දිගට කරගෙන යන්න හොඳ රිසෝසස් ප්‍රමාණයක් ඒ වගේ හොඳ රෙපියුටඩ් හොටෙල් චේන් එකකට තියෙනවා. එතකොට ඒ වගේ අපි හිතමු නිකන් ඔයා තනියම නිකන් හදපු අපාර්ට්මන්ට් එකක් හරි මේක සර්විස් අපාර්ට්මන්ට් එකක් මම මගේ ටීම් එකක් දාලා මේක ඔපරේට් කරනවා කියලා කියන එකකට වඩා මේ සර්විස් අපාර්ට්මන්ට් එක ඔපරේට් කරන්නේ මෙන්න මේ චේන් එකකින්. මම හිතන්නේ එතන තියෙන ඒ මාකටිං ඔව් මම ඊළඟට කියන්නද පොයින්ට් එක. ගොඩක් වැඩි. ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකටත් සෑහෙන හොඳ සිකියුරිටි එකක් තියෙනවා. එහෙනම් ඔයාට ඔයාගේ රිස්ක් එක අඩුයි. මොකද ඒගොල්ලෝ දන්නවා මාකටිං කොහොමද කරන්න කියලා. මොකද ඒගොල්ලෝ ওই ප්‍රොජෙක්ට් එකට අත ගහන්නේ නැහනේ පාඩු ලබන්න බලාගෙන.
මොකද ඒගොල්ලන්ගේ ටෝටලි හොස්පිටැලිටි පැත්තට ඉන්න මිනිස්සු ඒ මිනිස්සු බලන්නේ මම දැන් ලාභ එහෙම ලබන්න. ඒ යාළුවත් එක්ක අපිට කනෙක්ෂන් එකක් පාර්ට්ම හදාගන්නත් බෑ. මම දැන් එයාලා එහෙම සිලෙක්ට් කරලා වෙන්නේ නැති ඔව් වගේ කොහොමත් ගන්න. බ්‍රෑන්ඩඩ්ස් අපි තුමු හොස්පිටැලිටි පැත්තේ ඉන්න බ්‍රෑන්ඩඩ් හොටෙල් චේන්ස් අපි තුමු රිට්ස් කාල්ටන් JW Marriott Hilton ටාජ් ක්ලාක්ස්ලා ඔය පහක් කියමුකෝ. ඊට පස්සේ දැන් තියෙනවා NH collections. එතන මේගොල්ලෝ ඒ වගේ කලෙක්ෂන් එකක දාගන්නවා කියන්නේ සැහැන්න අපි කියන්නේ ගේමක්. තමන්ගේ ප්‍රොපර්ටියක් ඒ වගේ කට්ටිය දාන. මොකද ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් වෙන්න ඕනි. ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් වෙන්න ඕනි. ප්‍රොපර්ටි වැලියු එක හරි වෙන්න ඕනි. ඒ ප්‍රොපර්ටි එකෙන් හොඳ ගේන් එකක් කරන්න පුළුවන් ප්‍රොපර්ටියක් වෙන්න ඕනි. සහ ඒගොල්ල එහෙම නැතුව ඉතින් ඒගොල්ලෝ ඇත්තටම එහෙම ප්‍රොපර්ටියක් ඒ වගේ චේන් එකක් ඇතුළට ගන්න නැහැ. දැන් අපි ගොඩක්ම ඔය පාර්ට්මන්ට් එකක් කිව්වත් එතකොට හොටෙල් එකකට ගියත් මොකක් බැලුවත් අපි view එකනේ බලන්නේ. දැන් ඔයා ආකිටෙක්චර් කෙනෙක් විදිහට view එකට අමතරව මොනවද hidden details? ඒක තමයි මම කිව්වේ views වලට අමතරව ස්පේෂල් ක්වොලිටි එක. හොස්පිටැලිටි ප්‍රොජෙක්ට් එකක අපිට views කියන එක හරි වැදගත්. ඒක ඇත්ත. ඒ වගේම the space you create within the space within that for අපි බිත්ති හතරක් ඇතුලේ ඔයා හදන ස්පේස් එක සෑහෙන වැදගත් හොස්පිටැලිටි ප්‍රොජෙක්ට් එකක. ඒකයි මම ඔයාලට දැන් කිව්වේ අපි කිරින්දම ගමුකෝ අපව. දැන් කිරින්දේ අපි ඉන්ටීරියර් එක කිරින්දේ අපි ෆුල් ස්කෝප් එක කරනවා මගේ කම්පැනි එකකින් නිෂාන් ඔබේකම ඇසෝසියේට්ස් එකකින් අපි ආකිටෙක්චර් ඉන්ටීරියර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ෆුල් ස්කෝප් එක අපි කරන්නේ. ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් ඉංජිනේර ප්‍රියන්ත ඉන්නේ. MEP වලට වෙනම ඉංජිනේර කෙනෙක් ඉන්නවා. ඒ වගේ ෆුල් කන්සල්ටන්ට් ටීම් එකක් එක්ක කරන වැඩක් මේක. එතකොට ඒකෙදි ඉන්ටීරියර් පාර්ට් එක අපි කරද්දී අපිට තිබ්බ දේ තමයි බෙඩ්රූම් එක අපි දැන් ඔයාගේ ස්ටුඩියෝ එකක් කියන්නකෝ. වන් බෙඩ්රූම් එකේ ඔයා කොතනටද මැක්සිමම් වීව් එක දෙන්නේ? ලිවිං ස්පේස් එකට දෙනවද බෙඩ්රූම් එකට දෙනවද? ඒතර ඔයා කාවද ටාගට් කරන්නේ? ඔයා ටාගට් කරන්නේ ටුවරිස්ට් කෙනෙක්. ඒතර ටුවරිස්ට් කෙනෙක් හැම වෙලාවෙම බලන්නේ ඒගොල්ලෝ බෙඩ් එකකින් කියන්නේ මේක පාවිච්චි වෙන්නේ යා බෙඩ් හොටෙල් එකක් වගේනේ පාවිච්චි වෙන්නේ. ඒතකොට බෙඩ් ස්පේස් එකට තමයි මැක්සිමම් වීව් එක අපි දීලා තියෙන්නේ. ඒතකොට ලිවින් එකට වීව් එකක් නැත්නම් කොහොමද ලිවින් එක අපි අර කියන අවුට්ඩෝර් ක්වොලිටි එක ඉන්ටීරියර් එක ඇතුලේ හදාගන්නේ? ඔයාට දැනෙන්නේ නැති වෙන්න ඔයාගේ වෝල් එකේ තියෙන ටෙක්ස්චර් එක නිකන් පොඩ්ඩක් වැලි ගතියක් තියෙනවා. ඔයාගේ ෆර්නිචර් එකේ තියෙන මේ ෆැබ්‍රික් එක මේක කොහොමද මේකේ කලර් එක මොකද්ද ටෙක්ස්චර් එක මොකද්ද ඊට පස්සේ මේක ස්ටීල් වලින් කරනවද ෆර්නිචර් එක ටිම්බර් වලින් කරනවද නෑ අපි ගොඩාක් වෙලාවට ටිම්බර් පාවිච්චි කරලා තියෙනවා ටිම්බර් ග්‍රේන්ස් එක අපි කියන්නේ ට්‍රොපිකල් ඉන්ටීරියර් ට්‍රොපිකල් රේන් ෆොරස්ට් එකක තියෙන ඩීටේල්ස් අපි කියන්නේ අපි කියන්නේ ඒක මේ වෙලාව ගහලා මැද්දෙන් ගහක් තියනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ අර ගහක ක්වොලිටි එක අපි අපේ ඉන්ටීරියර් එකේ පොඩි පොඩි තැන් වලට පාවිච්චි කරලා තියෙනවා ඩීටේල්ස් වලට ෆර්නිචර් වලට කබඩ් පැන්ට්‍රීස් වලට වෝල් පැනල්ස් වලට පොඩි ටෙක්ස්චර්ස් වලට අර ඔයා දන්නේම නැතුව නිකන් ඒ ස්පේස් එක පොඩි නිකන් රේන් ෆොරස්ට් ගතියක් ඒ ස්පේස් එකේ තියෙනවා. ඒක තමයි අපිට තිබ්බ ඒකත් අපිට තිබ්බ ලොකු චැලෙන්ජ් එකක්. අපි view එක දෙන්නේ කොහෙටද? අපි දැන් ඉන්ටර්නල් ස්පේස් එක කොහොමද ඩීටේල් කරගන්නේ කියලා. ඒතකොට නිෂාන් අපි දැන් මේක long term mission එකක් විදියට ගත්තොත් يعني කිරින්ද ප්‍රොජෙක්ට් එක ගන්නකො තව අවුරුදු 10කින් විතර ඒ ලොකේෂන් එක කොහොම චේන්ජ් වෙලා තියෙද? ඔයා හිතනද ඒක ලොකු වැලියු ලොකේෂන් එකක් වෙයි? ඔව් සෑහෙන්න හොඳ මෙමය. දැන් ලංකාවේ තියෙන ලොකේෂන්ස් වලින් එක යාලයිනේ තියෙන්නේ. ඔව්. ලංකාවටම එකයි. ලංකාවටම එක යාලයි තියෙන්නේ. හරිද? ඒතකොට ඔය යාලට තියෙන ඔය තියෙන වැලියු එක කවදාවත් ඩිප්‍රීසියේට් වෙන්නේ නැහැ. ඇප්‍රීසියේට් වෙනවා ඇරෙන්න. රයිට්. සහ ඔය තියෙන ලොකේෂන් එක ඔය කියන විදිහට සී view තියෙන ටෙම්පල් view එකකුත් එක්ක තියෙන ලොකේෂන් එකක් ආයේ කිරින්දේ නැහැ. ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න තැනක්.
එතකොට එහෙම බැලුවොත් ප්‍රොජෙක්ට් වයිස් බැලුවොත් තව අවුරුදු 10කින් සෑහෙන හොඳ සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. සහ කිරින්ද දැන් කිරින්දේ ටුවරිසම් හැදෙන කාලේ. දැන් කිරින්දේ ඉස්සෙල්ල අපි දැන් නියම් පාසිකුඩා ඊට පස්සේ ආරුගම්බේ ඊට පස්සේ ඩවුන් සවුත් මේ ගාල් හික්කඩුව වැලිගම හිරිකැටිය අහංගම ඔය ටිකනේ. නමුත් දැන් කිරින්දේ අපි දැන් සයිට් විසිට් යනකොට දකින්න දෙයක් තමයි කිරින්දෙන් පොඩක් ටූරිස්ට්ලා පොඩක් වැඩිපුර යනවා. දැන් කිරින්දේ පොඩක් බීච් බාර් දෙකක් විතර අලුතින් පටන් අරන් තියෙනවා. මේ ළඟදී ගියා බීච් බාර් එකට සෑහෙන ටූරිස්ට් හවසට මාරම දැන් කියන්නේ අපි කලින් කිරින්ද දැකපු නැති නයිට් ලයිෆ් එකක් දැන් කිරින්ද ඇදගෙන තියෙනවා. මම හිතනවා ඉතින් අවුරුදු 10කින් කිරින්ද කියන්නේ හොඳ ටූරිස්ට් ඩවුන් සවුත් වගේම ලෙවල් එකකට එයිනේ. ලෙවල් එකකට එයි කියලා. හරිම එක්සයිටින් ප්‍රොජෙක්ට් එකක් බලමු අපි. ඒතකොට නිෂාන් දැන් මේ දවස්වල ගොඩක් AI ගැන කතා කරනවානේ. AI වලින් ජොබ් නැති වෙයි කියලා බයේ ඉන්නවා. වෙනස් වෙයි කියලා බයේ ඉන්නවා. ඔයා හිතන විදිහට ආකිටෙක්චර් රෝල් එකට මේ AI කොහොමද බලපාන්නේ? චැලෙන්ජ් එකක් වෙයිද නැත්නම් සමහරක් විට හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්න පුළුවන්. අපි දැන් ඕක ඒ දවස්වල අපි අහලා තියෙනවා අයන අපි ආකිටෙක්චර් කරද්දි CAD තිබ්බා ඔල්රෙඩි. AutoCAD කියන softwares. හරිද? අපි අහලා තිනවා AutoCAD ආපු දවස්වලත් එන අපේ සර්ලා අපිට කියලා දෙනවා AutoCAD වලටත් ඔය වගේම බයක් තිබ්බා කියලා. right? කියන්නේ අලුත් ටෙක්නොලොජි එකක්. අලුත් ටෙක්නොලොජි එකක් ඉන්ඩස්ට්‍රි එකට එද්දී ඉන්ඩස්ට්‍රි එකේ බයක් හැදෙන එක සාධාරණයි. දැනුත් තියෙනවනේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක AI වලින් ඕවර්රූල් කරයි කියලා. හරිද? ඒවට AI වලින් ඕවර්රූල් කරන්න පුළුවන් ලේසිම ඉන්ඩස්ට්‍රි එක මම කියනවා ස්ටැටිස්ටික්ස් කියලා. ගණන් හදන එක. ඔයා සමීකරණයක් දැම්මට පස්සේ ඒ සමීකරණෙමනේ. ඔව්. මම ඒකයි වෙනස් වෙන 1 2 නම් එක ඉතින් එහාට වෙනස් වෙන්න බෑනේ. ඉතින් 3 වෙන්න බෑනේ. මම හිතනවා ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක තමා AI වලින් අපිට චැලෙන්ජ් යන්නේ අපිට වැඩිපුරම වැඩ ගන්න පුළුවන් AI වලින් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අපිට. මම හිතන විදියට. ඒ කියන්නේ මම කලින් නයිට් අපි දමු දැන් ඔන්න අපි ෂොප් එකක ඉන්ටීරියර් කරනවා. අපි මේ ස්ටුඩියෝ එකේ ඉන්ටීරියර් කරනවා කියලා දන්නවා. මේ ස්ටුඩියෝ එකේ ඉන්ටීරියර් කරාට පස්සේ මේකේ නයිට් විෂන් එක රෙන්ඩරින් එකක් එළියට ගන්න මම සෑහෙන දඟලන්න ඕනේ මගේ ස්ටාෆ් එකේ අපි දමු 3D visualizer කෙනෙක් එක්ක සෑහෙන්න ලොකු ෆයිට් එකක් දාන්න ඕනේ නයිට් විෂන් එකක් එළියට ගන්න. කියන්නේ ඩේ විෂන් එකකට 3D image එකක් කළාට පස්සේ මේ ලයිට් එකකින් එක පත්තු කරන්න ඕනේ. right? හැබැයි දැන් අපිට AI වලින් අපිට පුළුවන් ඩේ view එක අපි හදාගත්තට පස්සේ AI එකට ඒ view එක දාලා ඕක night view එක AI එකෙන් ක්‍රියේට් කරලා අපිට ගන්න පුළුවන්. ඒ වගේ අපිට මම හිතනවා AI කියන එක චැලෙන්ජ් යන්නේ අපිට ඒක හොඳ ඔපචුනිටි එකක්. ඔපචුනිටි එක. මම දකින විදියට. ඒතකොට තව දැන් next generation එකේ ආකිටෙක්චර්ස් වලට තියෙන biggest opportunities මොනවාද? ටෙක්නොලොජි තමයි. ටෙක්නොලොජි තමයි. දැන් අපි හිතමු ආකිටෙක්ට් කියන කෙනාට මීට අවුරුදු 30කට කලින් ආකිටෙක්චර් කරපු මිනිස්සෙක් ඩ්‍රෝවින් එකක් අඳින්න ගත්තට පස්සේ ඔය ඩ්‍රෝවින් එකේ එක තීන්ත ඩොට් එකක් වැටුණා නම් ඩ්‍රෝවින් එක දවස් 4ක් ඇඳලා ඔය එක තීන්ත ඩොට් එකකින් අර දවස් 4ම අයින් කරන්න ඕනි. අපි වැඩ කරනකොට දැන් අපි අඳින්නේ අපි අතින් ස්කෙච් කරනවා. ස්කෙච් කරලා ඔක ඩිජිටල් එයිඩ් කියන්නේ ඩිජිටල් විදිහට ෆොටෝෂොප් වෙන්න පුළුවන්, AutoCAD වෙන්න පුළුවන්, ඉලස්ට්‍රේටර් වෙන්න පුළුවන්, හෑන්ඩ් ස්කෙච් කරලා iPad එකේ ස්කෙච් කරලා දානවා වෙන්න පුළුවන්. මොකක් හරි ඩිජිටල් විදිහට අපි ඩිජිටලයිස් කරගන්නවනේ. printed quality එකකට ගේනවනේ. එතකොට අපිට තියෙන වට වඩා මම හිතනවා ඉස්සරහට එන ටෙක්නොලොජි එකත් එක්ක මම හිතනවා ස්කෙච් එක ගහලා දුන්නට පස්සේ AutoCAD drawing එක ප්‍රොඩියුස් වෙන තර ලෙවල් එකට ටෙක්නොලොජි හැදෙයි කියලා. දැන්ට හැදිලා තියෙනවා ඇත්තටම. හැබැයි ඉතින් පොඩි පොඩි හිකප්ස් තියෙනවා. දැන් අපි හිතමු මාර කිව්වා වගේ AI එකට අපි ඉමේජ් එකක් දාලා කියනවා එයාක වෙන්නේ කොච්චර කොහම වුණත් ඕක ඩේටා මත පදනම් වෙච්ච
දෙයක්නේ යා හදන්නේ. එයාට තියෙන ඩේටාබේස් එක. මේ මෙහෙම ඉන්ටර්නෙට් එකේ සෑහෙන ඩේටා ප්‍රමාණයක් දැන් තියෙනවා. මම කියන data is the new money. Data is the new money. සෑහෙන ඩේටා ප්‍රමාණයක් තියෙනවා. ඒ ඩේටා ටිකෙන් ඇනලයිස් කරලා මෙයා මේ කියන්නේ මෙන්න මේ වයක් කියලා මවන්නේ. මම කියනවා ආකිටෙක් ලේ කොබුසියගේ ලැන්ග්වේජ් එකට මෙහෙම කරලා මේ මෙටීරියල් වලින් මෙහෙම අද. එතකොට එයා ඒ ආකිටෙක් ලේ කොබුසියගේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා එයා ස්ටඩි කරන්න ඕනේ. AI එකකින්. ඊට පස්සේ මම කියන මෙටීරියල් ටික මේකට දාගන්න පුළුවන් විදියක් ස්ටඩි කරන්න ඕනේ. එහෙම කරද්දී අපේ අර ඉමේජ් එකේ සමහර තැන් මිස් වෙනවා යාට. මම ස්ටීල් වලින් හදලා දාලා තිබ්බ ලෑම්ප් ෂේඩ් එකක් එයාගේ අතින් නිකම්ම ටිම්බ වෙනවා. ඔන්න ඒ වගේ පොඩි හිකප්ස් තාම තියෙනවා. හරිද? ඉතින් නමුත් මම හිතනවා ඒවත් හරියයි කියලා. හැබැයි මම AI වලින් චැලෙන්ජ් එකක්ද කියලා අහුවොත් මම කියන්නේ නෑ චැලෙන්ජ් එක නෙවෙයි AI කියන ඔපචුනිටි එකක්. සහ හොඳ ටූල් එකක්. සහ නෙක්ස්ට් ජෙනරේෂන් එකේ ඉන්න ආකිටෙක්චර්ස් වලටත් බිගස්ට් ඔපචුනිටි එක තමයි ටෙක්නොලොජි එක කියන්නේ. yes. නිෂාන් එතකොට තව මොනවද ඔයාගේ ඉස්සරහට එන්න තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද? දැන් වගේ යන ප්‍රොජෙක්ට්ස් දැන් ඔය ඉලින්ද්‍ර ලයිෆ් කිරින්ද එක යන ප්‍රොජෙක්ට් එකක්. ඔය ඉස්සරහට තව එන්න තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද? අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඉස්සරහට එන්න තියෙන ප්‍රොජෙක්ට්ස් මේ දවස්වල ඩිසයින් ස්ටේජ් එකේ යන ප්‍රොජෙක්ට්ස් කමර්ෂල් බිල්ඩින් කීපයක් තියෙනවා. අතුරුගිරිය කමර්ෂල් බිල්ඩින් එකක්, ඊට පස්සේ රොස්මිට් ප්ලේස් වල කමර්ෂල් බිල්ඩින් එකක්. ඊට අමතරව හෝකන්තර කමර්ෂල් බිල්ඩින් එකක් යනවා. තව කහතුඩුව හරියේ පොඩි අපාර්ට්මන්ට් බිල්ඩින් එකක් යනවා. මේ ඩිසයින් ස්ටේජ් එකේ තියෙන බිල්ඩින්. නමුත් මම එන්න තියෙන බිල්ඩින් ප්‍රොජෙක්ට්ස් වලින් ක්‍රවුන් ප්‍රොජෙක්ට් එකක් විදිහට මම දකින්නේ ඔය එලින්ද්‍රලාගේම ඊළඟ ප්‍රොජෙක්ට් එක එන්න තියෙනවා හික්කඩුව. ඒකත් එලින්ද්‍ර ලයිෆ් කියන එකේ මේ එලින්ද්‍ර ලයිෆ් වල ප්‍රොජෙක්ට්ස් කීපයක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැනට ෆන්ක්ෂන් වෙන ප්‍රොපර්ටිස් කීපයකුත් තියෙනවා. මේ ළඟදී මම හිතන්නේ ඒකට මම නම් ලොකුවට ඉන්වෝල්ව් වුණේ නැහැ. නමුත් අම්බලන්ගොඩ හරි බෙන්තොට හරි ඒ වගේ එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක මම පොඩි විලාස් 5ක් වගේ තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මේ දැන් ඒගොල්ලන්ගේ සර්විස් ඩිපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් තමයි මම කරන්නේ. ඒතකොට මේ වෙද්දී එලින්ඩ් ලයිෆ් කිරින්ද මේ වෙද්දී කන්ස්ට්‍රක්ෂන් යනවා සහ මාකටිං යනවා. නමුත් ඊට පස්සේ දෙවනි ප්‍රොජෙක්ට් එක තමයි එලින්ඩ් ලයිෆ් හික්කඩුව කියන ප්‍රොජෙක්ට් එක. ඒකත් අර වගේ සර්විස් අපාර්ට්මන්ට් එකක්. ඔව් ඒකත් සර්විස් අපාර්ට්මන්ට් එකක්. කීස් තියෙනවා 120ක්. 120ක්. ඔව් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒක මම කිව්වේ ක්‍රවුන් ප්‍රොජෙක්ට් එක වෙන්නේ එලින්ඩ්‍රා හික්කඩුව. එලින්ඩ්‍රා ලයිෆ් හික්කඩුව තමයි මම ඊළඟට අපි හීන බලන ඊළඟ ප්‍රොජෙක්ට් එක විදිහට මම ඉන්නේ. මගේ පර්සනල් මමම ඩිසයින් කරලා මමම ෆුල් ආකිටෙක්චර් ඩිසයින් එක, ඉන්ටීරියර් ඩිසයින් එක, ලෑන්ඩ්ස්කේප් එක අපේ මගේ කම්පැනියෙන් කරන්නේ. ඒ ටික ඔක්කොම කරන ඊළඟ next biggest project and the crown project එක වෙන්නේ හික්කඩුව එලින්ඩ්‍රා එක. apartment 120යි, 1 bedroom, 2 bedroom, 3 bedrooms උත් තියෙනවා ඒකේ. හික්කඩුව හින්දා ඊට පස්සේ හොඳ penthouses 3ක් තියෙනවා. 4 bedroom වගේ හොඳ penthouses 3ක්. ඊට පස්සේ ජකුසීස් වෙනම තියෙන apartments තියෙනවා. ඊට පස්සේ ජිම් එකක්, ජිම් ස්පා එකක්, වෙල්නස් සෙන්ටර් එකක්, ඊට පස්සේ ඩේ කෙයා එකක්, පොඩි සුපර් මාකට් එකක්, ඒ වගේම බීච් විලාස් 6ක්, ලක්ෂරි බීච් විලාස් 6ක් next on the beach, next to the beach බීච් විලාස් 6යි. කලින් බීච් විලාස් 13ක් තමයි අපි ඒකේ ටාගට් කරේ. නමුත් අර මම සඳහන් කරපු දෙන්න ශකින් දැන් දිනුෂ took bold decision. නිෂාන් 13න් 4ක් අයින් කරොම් මැද්දෙන් 4ක් නෙමෙයි අපි 13න් 5ක් අයින් කළා මැද්දෙන් 5ක් අයින් කළා. ඊට පස්සේ ඉතුරු දෙකත් අපි අනිත් විලාස් වලට විලාස් 6යි දැන් අන්තිම ඉතුරු වෙලා තියෙන එතන. ඒ විලාස් 6ට ඉතුරු දෙකේ ලෑන්ඩ් ඒරියා එකත් කඩලා දීලා මැද සම්පූර්ණ ඕපන් කරමු මේන් බිල්ඩින් එක බීච් එකට කියලා. very bold decision but I respect those two to taking that decision. මොකද එතන ඒගොල්ලන්ට තව බීච් විලාස්
4ක්වත් දාගන්න තිබ්බා හොඳ බීච් ඇක්සස් එක ගැන අඩි 15ක 20ක වගේ බීච් ඇක්සස් එක ඉතුරු කරලා තව බීච් විලාස් 4ක් වගේ ඉසිලි හදාගන්න තිබ්බා ඒ සයිට් එකේ. එයාට they took a very bold decision and very brave decision. නෑ බීච් විලාස් 4 sacrifice කරමු. බීච් එක ඕපන් කරමු ওই විලාස් 4ම අයින් කරලා ඉතුරු 3 දෙපැත්තට බීච් විලාස් 6 දාලා බීච් එකේ on the beach. මැද සම්පූර්ණ පූල් එකයි වෙල්නස් සෙන්ටර් එක රෙස්ටොරන්ට් එක සම්පූර්ණ බීච් එකට අපි ඕපන් කළා. ඒකේ දැන් ගොඩාක් ඩිසයින්ස් ඉවරයි මේ වෙද්දි. දැන් අපි ඩීටේල් ඩිසයින් එක පටන් ගන්න තියෙන්නේ සහ අප්‍රූවල් ස්ටේජ් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ මේ වෙද්දි ප්‍රොජෙක්ට් එකේ. ඉතින් කිරින්දට පස්සේ නෙක්ස්ට් ප්‍රොජෙක්ට් එක කියන්නේ කිරින්ද වගේම සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක් එනවා එලින්දර ලයිෆ් එකේ නේ හික්කඩුව. මම හිතනවා කිරින්දට වඩා හොඳ සක්සස්ෆුල් ස්ටෝරියක් වෙයි කියලා හික්කඩුව. මොකද හික්කඩුවේ හොඳ වෙරයිටි එකක් තියෙනවා අපාර්ට්මන්ට්ස්. කියන්නේ හික්කඩුව කියන්නේ ඉතින් අපිට ටූරිස්ට්ලා ගැන ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ ඉතින් ලොකේෂන් එක ගැන. මම හිතනවා අනිවාර්යයෙන් කිරින්ද ප්‍රොජෙක්ට් එකට වඩා අතන මේක ක්‍රවුන් ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒක that's a crown project. මම කියන්නේ එන්න තියෙන ප්‍රොජෙක්ට්ස් වල ක්‍රවුන් ප්‍රොජෙක්ට් එකේ එලින්ඩර් ලයිෆ් හික්කඩුව. මිස්ටර් නිෂාන් උබේ කුමාරත් එක්ක අපි ගොඩාක් ආකිටෙක්චර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එක කොහොමද රියල් එස්ටේට් වලට ටුවරිසම් වලට ලෙෂර් ඉන්ඩස්ට්‍රි වලට බලපාන්නේ කියලා කොහොමද ඒ පර්ස්පෙක්ටිව් එක අපි දැනගත්තා. ඉතින් thank you නිෂාන්. අපි ඊළඟට beyond the stay episode එකෙන් second episode එකෙන් අපි තව ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට් කෙනෙක්ව මෙතනට ගෙනනවා. I think අපිත් එක්ක රැඳී සිටින්න. See you in next episode.